හරි මේ නෑ පේපර් එක ගන්න 10 වෙනි පේපර් එක හරි කතාවල් නවත්තන්න ළමයි ජෛව රසායනය යනු කුමක්ද? ඔයාගෙන් අහනවා ජෛව රසායනය කියන්නේ මොකක්ද? ළමයි ජෛව රසායනය කියන්නේ මොකක්ද උත්තර දෙන්න. ජෛව රසායනය කියන්නේ මොකක්ද? ජෛවීය අණු පිළිබඳ අධ්‍යයනය. ජෛව රසායනය කියන්නේ ජෛවීය අණු පිළිබඳ අධ්‍යයනය. දැන් ඔයා තේරුම් ගන්න ඕනේ ජෛවීය අණු කියන්නේ මොනවද? උත්තර දෙන්න ඕනේ. හරි ජෛවීය අණු කියන්නේ මොනවද? ජෛව වලට ඉන්නේ අණු හතරක්. කාබෝහයිඩ්‍රේටයි, ප්‍රෝටීනයි, ලිපිඩයි, න්‍යෂ්ටික අම්ලයි. ඔන්නේ ජෛවීය අණු පිළිබඳ අධ්‍යයනයට කියනවා ජෛව රසායනය. ඉස්සරහට එන ළමයි තිරසර ආහාර නිෂ්පාදනය. මට කියන්නේ තිරසර ආහාර නිෂ්පාදනය කියන්නේ මොකද්ද? තිරසර ආහාර නිෂ්පාදනය කියන්නේ තිරසර ආහාර නිෂ්පාදනය කියන්නේ මානව ජනගහණයට ප්‍රමාණවත් තරම් ආහාර ප්‍රමාණයක් නිපදවීමද? මානව ජනගහණයට ප්‍රමාණවත් තරම් ආහාර ප්‍රමාණයක් නිපදවීමද? නෑ මේ ආහාර නිපදවන්න ඕනේ පරිසර සුරක්ෂිත ක්‍රම භාවිතා කරමින්. පරිසර සුරක්ෂිත ක්‍රම භාවිතා කරමින් තමයි නිපදවන්න ඕනේ. තිරසර ආහාර නිෂ්පාදනය කරන්න පුළුවන් ක්‍රම තුනයි. මොකද තුන? ක්‍රම තුන ළමයි එකක් ඉහළ ඵලදාවක් සහිත ශාක හා සත්ව ප්‍රභේද නිපදවීම. අනිත් එක රෝගවලට ප්‍රතිරෝධී ශාක හා සත්ව ප්‍රභේද නිපදවීම. රෝගවලට ප්‍රතිරෝධී ශාක හා සත්ව ප්‍රභේද නිපදවීම. අනිත් එක මොකක්ද ළමයි? පසුවස්වනු තාක්ෂණ ක්‍රම දියුණු කිරීම. පසුවස්වනු තාක්ෂණ ක්‍රම දියුණු කිරීම. අන පොයින්ට් 3 ඔය තුන ලියලා තියෙනවා නම් හරි. ලාය පොලිසැකරයිඩ වර්ග කරන්න පුළුවන් මෙහෙම. සමහර පොලිසැකෑඩ් වල දාමය රේඛීයයි. සමහර පොලිසැකෑඩ් වල දාමය ශාකනීය වෙලා තියෙන්නේ. මට කියන රේඛීය පොලිසැකෑඩ් වලට උදාහරණ මොනවද? රේඛීය පොලිසැකෑඩ් වලට උදාහරණ තමයි සෙලියුලෝසුයි ඇමයිලෝසුයි. ශාකනීය වෙච්ච පොලිසැකෑඩ් තුනක් තියෙනවා මොකද්ද? එකක් හෙමිසෙලියුලෝස්, අනිත් එක ග්ලයිකෝජන්, අනිත් එක ඇමයිලෝපෙක්ටින්. හරිද? පෑන් අහන රේඛීය පොලිසැකරයිඩ් දෙකක් සෙලියුලෝස් ඇමයිලෝස් ශාකනීය වෙච්ච දෙයකට මේ තුනෙන් දෙකක්. හරි. ලය ප්‍රෝටීන දුස්සභාවීකරණය යනු කුමක්ද? ප්‍රෝටීන දුස්සභාවීකරණය තමයි ප්‍රෝටීන එක මොන හැඩයේද නැති වෙන්නේ? ප්‍රෝටීන එක ත්‍රිමාන හැඩේ නැති වෙන එකට තමයි ප්‍රෝටීන දුස්සභාවීකරණය කියලා කියන්නේ. ප්‍රෝටීන එක ත්‍රිමාන හැඩේ නැති වෙන්නේ ඇයි? ඈ ප්‍රෝටීනයේ තියෙන අන්තර්ක්‍රියයි අනිත් එක මොනවද? දුර්වල රසායනික බන්ධන. දුර්වල රසායනික බන්ධනයි සෑදෙන නිසාද බිඳ වැටෙන නිසාද? සෑදෙනවා නම් ප්‍රෝටීනයේ ත්‍රිමාන හැඩේ නැති වෙන්න පුළුවන්ද? නෑ ප්‍රෝටීන එක ත්‍රිමාන හැඩේ ඇති කරගන්නේ අන්තර්ක්‍රියාවේ දුර්වල රසායනික බන්ධන වලින්. ඒවා බිඳ වැටෙන නිසා තමයි ත්‍රිමාන හැඩේ නැති වෙන්නේ. අන්න ප්‍රෝටීන එක දුස්සභාවීකරණය කියන්නේ මොකද්ද ළමයි එහෙනම්? ප්‍රෝටීන වල ඇති දුර්වල රසායනික බන්ධන හා අන්තර්ක්‍රියා බිඳ වැටීම නිසා ප්‍රෝටීන එක විශිෂ්ට ත්‍රිමාන හැඩේ නැතිවීම. හරි. කියපු නැති ඇලියන ප්‍රෝටීන එක ඇති දුර්වල රසායනික බන්ධන හා අන්තර්ක්‍රියා වෙනස් වී ප්‍රෝටීන එක විශිෂ්ට ත්‍රිමාන හැඩය නැතිවීම. හරි. එහෙනම් මෙන්න මේ ප්‍රෝටීනයේ අන්තර්ක්‍රියාවේ දුර්වල රසායනික බන්ධනයයි බිඳ වැටුනහම ත්‍රිමාන හැඩේ නැති වෙනවනේ. ඒකට කියනවා ප්‍රෝටීන දුස්සභාවීකරණය. මේ ප්‍රෝටීන එකේ තියෙන අන්තර්ක්‍රියාවේ දුර්වල රසායනික බන්ධනයයි බිඳ වටන්න පුළුවන් සාධක මොනවද? ඒවා තමයි දුස්සභාවීකරණයට හේතු මොනවද? ඉහළ උෂ්ණත්වය. උෂ්ණත්වය වැඩි වුණාම ඕක වෙනවා. ඉහළ උෂ්ණත්වය. තව ප්‍රබල අම්ල. ප්‍රබල අම්ල සමග ගැටීම. ඊළඟ ප්‍රබල භස්ම සමග ගැටීම. ඊළඟ තමයි ප්‍රබල ලවණ සමග ගැටීම. අනිත් එක ළමයි කාබනික ද්‍රාවකත් එක්ක ගැටීම. කාබනික ද්‍රාවක සමග ගැටීම. අනිත් එක බැරලෝහ මිශ්‍රීම. හේතු ටික. ඉහළ උෂ්ණත්ව ප්‍රබල භස්ම ප්‍රබල ලවණ කාබනික ද්‍රාවක බැරලෝහ. හරි. ඊළඟට ඔයාගෙන් අහනවා DNA හා RNA අතර වෙනස්කම් තුනක් සංසන්දනය කරන්න. DNA RNA අතර වෙනස්කම්. DNA හැදිලා තියෙන්නේ පොලිනියුක්ලියෝටයිඩ් දාම කීයකින්ද? පොලිනියුක්ලියෝටයිඩ් දාම කීයකින්ද හැදිලා තියෙන්නේ? දෙකකින්. ඒක නිසා අපි කියනවා DNA වලට ද්විපට අණුවක්. RNA හැදිලා තියෙන පොලිනියුක්ලියෝටයිඩ් දාම එකකින්. ඒක නිසා අපි කියනවා මොකද්ද? තනිපට අණුවක්.
මට කියන්න DNA හැදෙන්නේ මොන නියුක්ලියෝටයිඩ් වලින්ද? ඩියොක්සිරයිබෝ නියුක්ලියෝටයිඩ් වලින්. ඩියොක්සිරයිබෝ නියුක්ලියෝටයිඩ් වලින් DNA හැදෙන්නේ, RNA හැදෙන්නේ රයිබෝ නියුක්ලියෝටයිඩ් වලින්. මට කියන්න ඩියොක්සිරයිබෝ DNA වල දකින්න පුළුවන් සීනි වර්ගය මොකක්ද? ඩියොක්සිරයිබෝසීනිද රයිබෝසීනිද? ඩියොක්සිරයිබෝසීනි. DNA වල ඩියොක්සිරයිබෝසීනි තියෙනවා, RNA වල රයිබෝසීනි තියෙනවා. මට කියන්න DNA වල තියෙන්න පුළුවන් භස්ම මොනවද? ඇඩ්නීන් තියෙන්න පුළුවන්, තයමීන් තියෙන්න පුළුවන්, ගුවෙනීන්, සයිටෝසින් තියෙන්න පුළුවන්. RNA වල ඇඩිනීන් තියෙනවා, ගුවෙනීන් තියෙනවා, සයිටෝසින් තියෙනවා. මේ තුන තියෙනවා, තයිමීන් නෑ. තයිමීන් වල මොකක්ද තියෙන්නේ? යුරසිල්. තව වෙනස්කමක් ගත්තකි මෙයාගේ යුරසිල් නැත, මෙයාගේ තයිමීන් නැත. ඔන්න වෙනස්කම් ටික. සංසන්දනයක් තියෙන ළමයි. සංසන්දනය කරද්දී ඔයාට DNA වල කරුණු ටික වෙනම ලියලා RNA වල කරුණු ටික වෙනම ලියන්න පුළුවන්ද? එකට ලියන්න ඕනේ. DNA දීපට අණුවක් වන අතර RNA තනිපට අණුවක්. DNA ඩියොක්සිරයිබෝ නියුක්ලියෝටයිඩ් වලින් සෑදී අතර RNA රයිබෝ නියුක්ලියෝටයිඩ්. අනිවාර්යෙන් එකටම ලියවෙන්න ඕනේ සංසන්දන වල. හරි. පහත සෛලවල පරිණාමික සම්බන්ධය සඳහන් කරන්න. ප්‍රශ්නේ පොඩි වැරද්දක් තියෙනවා කියන එක තේරෙන්න ඕනේ. පරිණාමික සම්බන්ධයේද? ඈ පරිණාමික සම්භවය වෙන්න ඕනි. පරිණාමික සම්භවය. ඒ කියන්නේ සරල කතාවක් අහන්නේ. මොකද්ද පරිණාමික සම්භවය කියන්නේ? කොච්චර කාලයකට කලින්ද ඇති වුනේ කියලා අහන්නේ. පරිණාමික සම්භවය කියන්නේ ඒක කොච්චර කාලයකට කලින්ද ඇති වුනේ. ළමයි ප්‍රාග්ඥාස්ටික සෛල ඇති වෙන්නේ අවුරුදු බිලියන 3.5කට පමණ පෙර. ශූන්‍යස්ටික සෛල ඇති වෙන්නේ අවුරුදු බිලියන 1.8කට පෙර. මට කියන්නේ මේ අවුරුදු බිලියන 1.8කට කලින් ඇති වෙච්ච ශූන්‍යස්ටික ඒකසෛලික කෙනෙක්ද බහුසෛලික කෙනෙක්ද? ඒකසෛලික කෙනෙක්. පළවෙනි බහුසෛලික ශූන්‍යස්ටික ඇති වෙන්නේ අවුරුදු කීයකට කලින්ද? පළවෙනි බහුසෛලික ශූන්‍යස්ටිකය බිලියන 1.2කට කලින්. පළවෙනි බහුසෛලික ශූන්‍යස්ටික ඇති වෙන්නේ බිලියන 1.2කට කලින්. පරිණාමික සම්භවය කියන්නේ කොච්චර කාලයකට කලින්ද ඇති වුනේ කියන එක. පහත ඉන්ද්‍රිකාවේ කෘත්‍ය බැගින් සඳහන් කරන්න. නෑ පෙරොක්සෝම වල කෘත්‍යයන් දෙකයි. මොකද කෘත්‍යයන් දෙක? එක පෙරොක්සයිඩ් වල විෂහරණය. පෙරොක්සයිඩ් වල විෂහරණය. අනිත් එක ශාකවල ප්‍රභාසසනයට දායක වීම. ශාකවල ප්‍රභාසසන. හරි. ප්ලාස්ම පටලයේ තියෙන ප්‍රෝටීන. අන්න ප්ලාස්ම පටලයේ කෘත්‍ය නෙමෙයි අහන්නේ. ප්ලාස්ම පටලයේ කෘත්‍ය ගොඩක් තියෙනවනේ. ප්ලාස්ම පටලයේ තියෙන ප්‍රෝටීන වලින් කරන කෘත්‍යයන් මොනවද? ප්‍රධාන කෘත්‍යයන් තුනයි. එක සෛලයේ හැඩය පවත්වා ගැනීම. සෛලයේ හැඩය පවත්වා ගන්න ප්‍රෝටීන වලින්. අනිත් එක ළමයි ආසන්න සෛල හඳුනා ගන්න දායකනවා කවුද? ප්‍රෝටීන. සෛල හඳුනා ගැනීම. කියන්නේ ළඟ තියෙන සෛලයක් මොන සෛලයක්ද කියන එක හඳුනා ගන්න පුළුවන් ප්ලාස්ම පටලයේ ප්‍රෝටීන. අනිත් එක ළමයි එන්සයිම ලෙස ක්‍රියා කරනවා ප්ලාස්ම පටලයේ ප්‍රෝටීන. එන්සයිම ලෙස ක්‍රියා කරන්නේ ප්ලාස්ම පටලයේ කොතන තියෙන ප්‍රෝටීනද? අපේ ආහාර මාර්ගයේ. අපේ ශුද්ධාන්තයේ තියෙන කුඩා බඩවැල, ඔය කුඩා බඩවැලේ ප්ලාස්ම පටලයේ තියෙන ප්‍රෝටීන එන්සයිම් ලෙස ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තමයි ආහාර ජීර්ණය කරන්නේ. එන ප්ලාස්ම පටලයේ ප්‍රෝටීන වල කෘත්‍ය තුනයි. හරි. ළමයි රයිබෝසෝම වල නම් කෙලින්ම එක කෘත්‍යයයි තියෙන්නේ මොකද්ද? රයිබෝසෝම වල කෘත්‍ය තමයි ප්‍රෝටීන සංශ්ලේෂණය. ඒ කියන්නේ ප්‍රෝටීන නිපදවීම. දැන් ප්‍රෝටීනයක් හදන්න දෙන්නෙක් ඕනේ රයිබෝසෝමයි RNA ඕනේ. මේ දෙන්න මගින් තමයි ප්‍රෝටීන හදන්නේ. අපි මොලිකියුලර් බයොලොජි වලදී කතා කරනවා ප්‍රෝටීනයක් හැදෙන විදිහ. එතකොට යාට තේරෙනවා මේ දෙන්න තමයි ඕනි කියන්නේ. දැන්ට මතක තියාගන්න ප්‍රෝටීන හදන්න රයිබෝසෝමයි RNA කියන දෙකම ඕනේ. RNA මගින් තමයි ප්‍රෝටීනේ හදන්නේ. ප්‍රෝටීනේ හැදෙන්නේ රයිබෝසෝමයක් තුල. ඒ කියන්නේ ප්‍රෝටීනේ හැදෙන්න ස්ථානය තමයි රයිබෝසෝම. හදන්නේ RNA මගින්. හරි. එන්නයි ටිකක් ලේසි ප්‍රශ්න හරි මේවා දැන් ඔක්කොම කරලා තියෙන කලින් පේපර් වල හරි. අනූනනයේ වියෝග කලාවේදී සිදුවන ප්‍රධාන සිදුවීම් හතරක්. අපි අඳිමු ළමයි වියෝග කලාව. අපි යෝග කලාව අඳිමු. මොකද වියෝග කලාවට පස්සේ තියෙන එකනේ වියෝග කලාව. ඒතර වියෝග කලාවේ සිදුවීම් ටික තේරුම් ගන්න අඳින්න ඕනේ අපි යෝග කලාව. හරි. මේ අඳලා තියෙන යෝග කලාව. ඔයාගෙන් අහන්නේ වියෝග කලාවයි. අයි මම මේ යෝග කලාව අඳින්නේ. යෝග කලාවට පස්සේ තමයි වියෝග කලාව වෙන්නේ. කියන්නේ වියෝග කලාවේ වෙන සිදුවීම් ටික අඳින්න අපි යෝග කලාව තමයි බලන්න ඕනේ. මට කියන්නේ මෙන්න මේ වර්ණ දේහත් එක්ක සම්බන්ධ වෙච්ච සුද්ධ නාලිකාවලට මොකද්ද කියන්නේ? කයිනෙටොකෝ සුද්ධ නාලිකාව.
වර්ණ දේහත් එක්ක සම්බන්ධ වෙච්ච නොවිච්ච සුද්ධ නාලිකා වලට මොකද්ද කියන්නේ? කයිනෙටකෝ නොවන සුද්ධ නාලිකා. මේකෙදි මොකද්ද වෙන්නේ වියෝග කලාවේදී? කයිනෙටකෝ සුද්ධ නාලිකා මොකද්ද වෙන්නේ? කෙටි වෙනවා. කයිනෙටකෝ සුද්ධ නාලිකා කෙටි වුණාට පස්සේ මොකද්ද වෙන්නේ? මේක මෙහෙට කෙටි වෙනවා, මේක මෙහෙට කෙටි වෙනවා. මේ වර්ණ දේහයේ කොටස් දෙකකට බෙදිලා එක වර්ණ දේහාංශයක් මෙහෙට යනවා, අනිත් වර්ණ දේහාංශය මෙහෙට යනවා. එහෙනම් මුලින්ම වෙන්නේ ළමයි කයිනෙටකෝ සුද්ධ නාලිකා කෙටි වීම. ඊට පස්සේ කයිනෙටකෝ සුද්ධ නාලිකා කෙටි වීමේ ප්‍රතිඵලයක් ලෙස මෙයා මෙහෙට කෙටි වෙනවා, මෙයා මෙහෙට කෙටි වෙනවා. මේ වර්ණ දේහය මෙතනින් පැලිලා එක වර්ණ දේහාංශයක් මෙහෙට යනවා, අනිත් එක මේ මෙහෙට යනවා. සහෝදර වර්ණ දේහාංශ ඊළඟට වෙන්නේ සහෝදර වර්ණ දේහාංශ ප්‍රතිවිරුද්ධ ද්‍රව කරා ගමන් කිරීම. ප්‍රතිවිරුද්ධ ද්‍රව කරා ගමන් කිරීම. හරිද? දැන් මේ වියෝග කලාවේදී සෛලය දිගින් වැඩි කරනවද නැද්ද? සෛලය දිගින් වැඩි කරනවා. සෛලය දිගින් කොහොමද? කයිනෙටකෝ සුද්ධ නාලිකා කෙටි වෙනවා. කයිනෙටකෝ නොවන සුද්ධ නාලිකා මොකද්ද වෙන්නේ? දිගු වෙනවා. කයිනෙටකෝ නොවන සුද්ධ නාලිකා දිගු වෙලා සෛලය දිගින් වැඩි කරනවා. ඒ දිගින් වැඩි කරන්නේ මොකද වියෝග කලාවට පස්සේ අන්ත කලාවට පස්සේ සෛල ප්‍රාසිභාජනයේ සෛල දෙකක් හැදෙන්න ඉපේ. ඒතර සෛල දෙකටම ඇති වෙන සෛල ප්‍රාස්නේ තියෙන්න ඕන. ඒකට මෙයා දිගු වෙලා තියෙන්න ඕන. කියන කයිනෙටකෝ සුද්ධ නාලිකා කෙටි වීම, සහෝදර වර්ණ දේහාංශ ප්‍රතිවිරුද්ධ ද්‍රව කඩා ගමන් කිරීම, කයිනෙටකෝ නොවන සුද්ධ නාලිකා දිගු වීම. හරි. 3යි 4 වෙනි එක මොකද්ද? හතරමයි තියෙන වියෝග කලාවේ සිදුවීම. මොකද්ද 4 වෙනි එක? දැන් මෙහෙම ළමයි කෙටි වෙලා ගියාට පස්සේ මොකද්ද වෙන්නේ? මේ පැත්තට වර්ණ දේහාංශ වෙනවා, මේ පැත්තට වර්ණ දේහාංශ වෙනවා. අන්න එක් එක් ද්‍රවයේ ළමයි සමාන හා සම්පූර්ණ වර්ණ දේහ කට්ට හැදෙනවද නැද්ද? එක් එක් ද්‍රවවල සමාන හා සම්පූර්ණ වර්ණ දේහ කට්ටල හැදෙනවා. ඔයාලට හිතන්න පුළුවන් වර්ණ දේහාංශන යන්නේ කොහොමද වර්ණ දේහ වෙන්නේ? වර්ණ දේහාංශය යද්දි නෑ මේ අනිත් වර්ණ දේහාංශය හදා ගන්නවා මෙහෙම. මේ පැත්තට යද්දි හදාගෙන සම්පූර්ණ වර්ණ දේහයක් වෙනවා. දැන් හතරවෙනි එක ලියන්න ළමයි. සමාන හා සම්පූර්ණ වර්ණ දේහ කට්ටවල ද්‍රවවල පිහිටීම. සමාන හා සම්පූර්ණ වර්ණ දේහ කට්ටල ද්‍රවවල පිහිටීම. හරි. ස්ථානාන්තරණය යන කුමක්ද? හිතන්න මෙතන තියෙනවා A කියන ලක්ෂයේ පිළිකා සෛලයක් තියෙනවා කියලා හිතන්න. මේ පිළිකා සෛලයේ තියෙන තැන ඉඳන් වෙනත් දුර ස්ථානයකට ගමන් කිරීමට මොකක් කියලාද කියන්නේ? ස්ථානාන්තරණය. එහෙනම් ස්ථානාන්තරණය කියන්නේ මොකද්ද ළමයි? මුල් ස්ථානයේ සිට දුර පිහිටීමකට පිළිකා සෛල ගමන් කිරීම. මුල් ස්ථානයේ සිට දුර පිහිටීමකට පිළිකා සෛල ගමන් කිරීම නැත්නම් පැතිරීම. හරි. ශක්තිය යනු කුමක්ද? ශක්තිය කියන්නේ මොකද්ද ළමයි? ශක්තිය කියන්නේ ළමයි කිසියම් කාර්යයක් එන මොකක් හරි වැඩක් ඉටු කිරීමට හැකි. ඉටු කිරීමට හැකි ධාරිතාව. ඒ කියන්නේ ඔයාට මොකක් හරි වැඩක් කරන්න පුළුවන්ද බැයිද කියන එක තමයි ශක්තිය. ඔයාට මොකක් හරි වැඩක් කරන්න බැයි නම් ශක්තිය නැහැ. මොකක් හරි වැඩක් කරන්න පුළුවන් නම් ශක්තිය තියෙනවා. කිසියම් කාර්යයක් ඉටු කිරීමට හැකි ධාරිතාව. ශක්තිය කියන්නේ. හරි. හිතන්න මෙහෙම භාජනයක් තියෙනවා. ඒකේ එන්සයිම තියෙනවා. හරිද? ඊට අමතරව ඒකේ උපස්තරක් තියෙනවා. හරිද? ඔයා උෂ්ණත්වය වැඩි කරනවා. උෂ්ණත්වය වැඩි කරන්න ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය මොකද්ද වෙන්නේ? වැඩි වෙනවා. ඇයි වැඩි වෙනවා කියලා අහන්නේ. තමයි උෂ්ණත්වය වැඩි වෙන්න අණු වල චලනය වීමේ වේගය මොකද්ද වෙන්නේ? අණු වල චලනය වීමේ වේගය වැඩි. එහෙනම් මේ උෂ්ණත්වය වැඩි කරන්න වෙන්නේ උපස්තර අණුයි එන්සයිම අණුයි එකිනෙක ගැටීමේ හැකියාව වැඩි වෙනවා. එකිනෙක ගැටීමේ හැකියාව වැඩි වෙනවා. මොකද උෂ්ණත්වය වැඩි කරන්න අණු චලනය වෙන වේගය වැඩි, එන්සයිමේ වේගයෙන් චලනය වෙනවා, උපස්තරයේ වේගයෙන් චලනය වෙනවා. එතකොට මේ දෙන්න එකිනෙක ගැටීමේ හැකියාව වැඩිද අඩුයිද? ගැටීමේ හැකියාව වැඩි. ගැටීමේ හැකියාව වැඩි කියන්නේ ළමයි එන්සයිම උපස්තර සංකීර්ණයේ සෑදීමේ හැකියාව මොකද්ද වෙන්නේ? වැඩි වෙනවා. මේ දෙනා ටක් ගාලා සෙට් වෙලා එන්සයිම උපස්තර සංකීර්ණයේ සෑදෙනවා. අන්න උපස්තරයේ සෙට් වෙච්ච ගමන් සක්‍රීය ශක්තිය අඩු කරලා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි කරනවා. ඒක නම හොඳටම තේරුම් ගන්න ඕනේ එන්සයිමයක් කරන්නේ ප්‍රතික්‍රියාවක සක්‍රීය ශක්තිය අඩු කරන එකනේ. උපස්තරයේ ඈතින් තියෙදි සක්‍රීය ශක්තිය අඩු කරන්න පුළුවන් ප්‍රතික්‍රියාවයි.
බෑ උපස්තරය ඇවිල්ලා එන්සයිමයට සම්බන්ධ වෙන්නේ. කියන්නේ එන්සයිම් පස්තර සංකීර්ණය හැදුනොත් තමයි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙන්නේ. හරි. ප්‍රධාන කරුණු දෙකක් ලියන්න මෙහෙම ලියන්න ලියපු නැති අය. එන්සයිම් අණු හා උපස්තර අණු චලනය වන වේගය වැඩි වේ. එන්සයිම් අණු හා උපස්තර අණු චලනය වීමේ වේගය වැඩි වේ. ඊළඟ පොයින්ට් එක. එන්සයිමේ සක්‍රීය ස්ථාන හා උපස්තර සංඝට්ටණය වීමේ වේගය වැඩි වේ. එන්සයිම් අණු වල සක්‍රීය ස්ථානය හා උපස්තර අණු සංඝට්ටණය වීමේ වේගය වැඩි වේ. එහෙනම් ඊළඟට මොකද්ද වෙන්නේ කියලා කියන්න. එම නිසා එන්සයිම් උපස්තර සංකීර්ණයේ සෑදීමේ හැකියාව වැඩි වේ. එම නිසා එන්සයිම් උපස්තර සංකීර්ණයේ සෑදීමේ හැකියාව වැඩි වේ. ළමයි එන C4 ශාකයකට C4 ශාකයේ ප්‍රධාන සෛල වර්ග දෙකක් තියෙනවානේ. පත්‍ර මධ්‍ය සෛල තියෙනවා C4 ශාක පත්‍රයක, කලාප කුප සෛල තියෙනවා. හරිද? C4 ශාක පත්‍රයක ප්‍රධාන සෛල වර්ග දෙකක් තියෙනවා. මොකද්ද? පත්‍ර මධ්‍ය සෛලයි, කලාප කුප සෛලයි. පත්‍ර මධ්‍ය සෛල කියන්නේ උඩු අපිටාත්මයයි යටි අපිටාත්මයයි අතර තියෙන සෛල. කලාප කුප සෛල කියන්නේ කනාර කලාප වට කරමින් තියෙන සෛල. පත්‍ර මධ්‍ය සෛල වලත් හරිතලව තියෙනවා, කලාප කුප සෛල වලත් හරිතලව තියෙනවා. දෙකේම හරිතලව තියෙනවා. හැබැයි හරිතලව සමානයිද තියෙනේවා? නෑ, හරිතලව වෙනස්. මොකද්ද වෙනස කියලා අහන්නේ. නෑ, පත්‍ර මධ්‍ය සෛල වල හරිතලව ගත්තොත් ග්‍රැනා විශාලයි. ග්‍රැනා බන් වල ළමයි තයිලෝකෝයිඩ් පටලෙක මතක තම්පත් කරගෙන පංජර කණිකා ඒවා විශාලයි. සාමාන්‍යයෙන් ග්‍රැනා වැඩිපුර තියෙනවා. ග්‍රැනා වැඩිපුර ඇත. ඒ වගේම මේ තියෙන ග්‍රැනා හොඳින් විභේදනය වෙලා තියෙනවා. හොඳින් විභේදනය වෙලා තියෙනවා කියන්නේ ළමයි හොඳින් හැදිලා තියෙනවා. හොඳින් විභේදනය වී ඇත. මට කියන්න ග්‍රැනා හොඳින් තියෙනවා නම් ග්‍රැනා ගොඩක් තියෙනවා. තියෙන ග්‍රැනා විශාලයි. තියෙන ග්‍රැනාත් හොඳින් හැදිලා තියෙනවා නම් පත්‍ර මධ්‍ය සෛල මොන ප්‍රතික්‍රියාවද හොඳින්ම කරන්න ඇත්තේ? ග්‍රැනා වලදී මොන ප්‍රතික්‍රියාවද වෙන්නේ? තෛලෝකෝයිඩ් පත්‍රවලදී ප්‍රභා සංශ්ලේෂණයේ ආලෝක ප්‍රතික්‍රියාවනේ. එහෙනම් පත්‍ර මධ්‍ය සෛල තුලදී ආලෝක ප්‍රතික්‍රියාව හොඳින් සිද්ධ වෙනවා. ආලෝක ප්‍රතික්‍රියාව හොඳින් සිද්ධ වෙනවා. මොකද ග්‍රැනා මත පිට තමයි ආලෝක ප්‍රතික්‍රියාව වෙන්නේ. කලාපක සෛල වලට එන්න. කලාපක සෛල වල ගත්තොත් ග්‍රැනා මොකද්ද වෙන්නේ? ග්‍රැනා කුඩයි. ග්‍රැනා වැඩිපුර තියෙනවද ළමයි? නෑ, ග්‍රැනා ඉතාම ස්වල්පයි තියෙන්නේ. ග්‍රැනා නැති වෙන්නත් පුළුවන්. ග්‍රැනා අඩුවෙන් ඇත, නැතිවීමටත් පුළුවන්. ග්‍රැනා හොඳින් විභේදනය වෙලා තියෙද? හොඳින් විභේදනය වෙලා කියන්නේ හොඳින් හැදිලා තියෙනවා. ග්‍රැනා හොඳින් හැදිලා නැහැ. අපි කියනවා ග්‍රැනා අඩුවෙන් විභේදනය වී ඇත. ග්‍රැනා අඩුවෙන් විභේදනය වී ඇත. කලාපක සෛල වල තියෙන හරිතලව මෙහෙමයි. තමයි ග්‍රැනා පොඩි තියෙන්නෙත් අඩුවෙන්, තියෙනේවත් හොඳින් හැදිලා නැහැ. එහෙනම් මට කියන්න මේ කලාපක සෛල වල තියෙන හරිතලව වලදී මොන ප්‍රතික්‍රියාවද හොඳින් වෙනව ඇත්තේ? ඒ කියන්නේ ග්‍රැනා වලදී වෙන්නේ මොන ප්‍රතික්‍රියාවද ළමයි? ග්‍රැනා කියන්නේ තෛලකෝයිඩ් පටලෙන්, තෛලකෝයිඩ් පටල තමයි ප්‍රභා පද්ධතිය. ආලෝක ප්‍රතික්‍රියාව තමයි ග්‍රැනා වලදී වෙන්නේ. කැල්වින් චක්‍රය වෙන්නේ කොහෙද? හරිතලව පංජරයේදීනේ. මේවා හොඳින් හැදිලා තිනවා කියන්නේ ආලෝක ප්‍රතික්‍රියාව හොඳින් වෙනවා. මේවා හොඳින් හැදිලා නැහැ කියන්නේ ග්‍රැනා කුඩයි. නෙත් පොඩ්ඩයි. එහෙනම් පංජරේ මොකද්ද වෙන්නේ? පංජරේ විශාල වෙන්න ඕනේ නේද? ග්‍රැනා පොඩ්ඩක් නෝ කියන්නේ පංජරේ විශාල වෙන්න ඕනේ. පංජරේ විශාලයි කියන්නේ කැල්වින් චක්‍රය හොඳින් සිද්ධ කරන්න පුළුවන්. කැල්වින් චක්‍රය හොඳින් සිද්ධ කරන්න පුළුවන් කලාපක සෛල වලට. තව එක කරුණක් ලියන්න ඕනි. දැන් ඔය ග්‍රැනා කියන තෛලකෝයිඩ් ළමයි ග්‍රැනා වල තමයි ප්‍රභා පද්ධතිය තියෙන්නේ. මෙන්න මේගොල්ලන්ගේ ග්‍රැනා ගත්තොත් PS එකක් තියෙනවයි නෑ, PS දෙකක් තියෙනවා. ප්‍රභා පද්ධති දෙකක් තියෙනවා. හැබැයි මේ කලාපක සෛල වල තියෙන්නේ මොකද්ද? PS එක විතරයි, PS දෙක නෑ. මට කියන්න PS එක විතරයි, PS දෙක නැත්තම් මේගොල්ලන්ට රේඛී ඉලෙක්ට්‍රෝන ගලණය කරන්න පුළුවන්ද? බෑ, මේගොල්ලන්ට කරන්න පුළුවන් වෙන්නේ චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගලණය විතරයි. හරි. ඕක ලියන්න තියෙන්නේ. හරි. ඔය ප්‍රශ්නේ 10 පාරකට වඩා අහලා තියෙනවා. හරි. 10 පාරකට වඩා අහලා තියෙන ප්‍රශ්නයක්. මේ වැදගත්ම අඛණ්ඩවම අහන ප්‍රශ්නයක්. හරි.
හරි. දැන් සෛලීය ශ්වසනය මොකක්ද කියන්නේ මොකක්ද කියලා අහලා බලන්න සමීකරණේ දාන්න. අපි සෛලීය ශ්වසනයේට දැම්මේ ග්ලූකෝස් බිඳවට්ටනවනේ ඔක්සිජන් භාවිතා කරලා බිඳවට්ටන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. බිඳවැට්ටුවට පස්සේ මේ ග්ලූකෝස් තුළ තියෙන ශක්තිය නිදහස් වෙනවනේ. අන්නේ ශක්තියෙන් ATP හදන එකට තමයි මොකක් කියන්නේද? සෛලීය ශ්වසනය. මේ ග්ලූකෝස් වගේ ඒ කියන්නේ ග්ලූකෝස් වෙන්න ඕනේ නැහැ කාබෝහයිඩ්‍රේටයක් වෙන්න පුළුවන් ප්‍රෝටීනයක් ලිපිඩයක් ඕනිම එකක්. බිඳවැට්ටුවට පස්සේ ඒකේ තියෙන ශක්තිය නිදහස් කරාම ඒ පිට වෙන ශක්තියෙන් ATP හදන ක්‍රියාවලිය තමයි සෛලීය ශ්වසනය. මට කියන්නේ මෙතන බිඳවැටීමක්ද වෙන්නේ සෑදීමක්ද වෙන්නේ? ඈ බිඳවැටීමක්ද සෑදීමක්ද වෙන්නේ? බිඳවැටීමක්නේ. ග්ලූකෝස් බිඳවට්ටනවා එතකොට එයාගේ ඇතුලේ තියෙන ශක්තිය පිට වෙනවා. ඒ ශක්තියෙන් ATP හැදෙනවා. බිඳවැටීමක් කියන්නේ ළමයි ඔක්සිකරණයක්. ඒ කියන්නේ මෙතන ඔක්සිකරණයක් තමයි වෙන්නේ. ඒ කියන්නේ සෛලීය ශ්වසනයේ හරිම නිර්වචනය කාබෝහයිඩ්‍රේට් වගේ කාබනික අණු වල තියෙන ශක්තිය ඔක්සිකරණ ක්‍රියාවලියක් මගින් පිට කරලා ATP නිපදවීම. හරි මෙහෙම ලියන්න. කාබෝහයිඩ්‍රේට් වැනි කාබනික අණු වල ඇති කාබෝහයිඩ්‍රේට් වැනි කාබනික අණු වල ඇති රසායනික කාබනික අණු වල ඇති රසායනික ශක්තිය ඔක්සිකාරක ක්‍රියාවලියක් මගින් පියවරෙන් පියවර නිදහස් කිරීම. පියවරෙන් පියවර නිදහස් කිරීම. ළමයි හොඳට තේරුම් ගන්න ඕනේ සෛලීය ශ්වසනයේදී වෙන්නේ බිඳවැටීමක්. බිඳවැටීමක් කියන්නේ ඔක්සිකරණයක්. ප්‍රභා සංශ්ලේෂණයේදී වෙන්නේ සෑදීමක්. ප්‍රභා සංශ්ලේෂණයේදී වෙන්නේ ග්ලූකෝස් හැදෙන එකනේ. ඒ කියන්නේ ප්‍රභා සංශ්ලේෂණයේදී වෙන්නේ ඔක්සිකරණයක්ද ඔක්සිහරණයක්ද? ඔක්සිහරණයක්. ඒ කියන්නේ මොකක් හරි එකක් හැදෙන එක නම් වෙන්නේ ක්‍රියාවලියකදී ඔක්සිහරණයක් වෙන්නේ. බිඳවැටෙන එක නම් ඔක්සිකරණයක්. දැන් සෛලීය ශ්වසනයේදී ආහාර බිඳවට්ටනවා. ඔක්සිකරණයක්. ප්‍රභා සංශ්ලේෂණයේදී ආහාර හැදෙනවා. ඔක්සිහරණයක්. හරි. පහත පැසීම් වර්ග සිදු කරන සුලභතම ජීවියා. එතිල් මධ්‍යසාර පැසීම සිදු කරන සුලභම ජීවියා කවුද? ඊස්ට්. ලැක්ටික් අම්ල පැසීම සිදු කරන සුලභම ජීවියා කවුද? ලැක්ටික් අම්ල බැක්ටීරියා. ලැක්ටික් අම්ල බැක්ටීරියා. හරි. ඔයාගෙන් අහනවා ප්‍රාක්සයිලයේ සතු ප්‍රධාන හැකියා හතර. ළමයි ප්‍රාක්සයිලය කියන්නේ පෘථිවියේ බිහිවෙච්ච මුල්ම ජීවියනේ. එයාට ප්‍රධාන හැකියා හතරක් තියෙනවා මොනවද? එක වර්ධනය. වර්ධනය වෙන්න පුළුවන්. අනිත් එක ප්‍රතිවලිතය. ඒ කියන්නේ යාට ඩබල් වෙන්න පුළුවන්. ප්‍රතිවලිතය වෙන්න පුළුවන්. අනිත් එක යාට පරිණාමය වෙන්න පුළුවන්. බාහිර පරිසරයේ තියෙන තත්ත්වවලට අනුව වෙනස් වෙන්න පුළුවන්. අනිත් එක මෙයාට එන්සයිම් උත්ප්‍රේරිත ක්‍රියාවලිය සිදු කරන්න පුළුවන්. ඒ කියන්නේ එන්සයිම් මගින් උත්පන්නය කරන ප්‍රතික්‍රියාව වෙනවා මෙයාගේ ඇඟ ඇතුලේ. එන්සයිම් උත්ප්‍රේරිත ක්‍රියාවලිය. මෙන්න ප්‍රාක්සයිලයේ සතු ලක්ෂණ හතර නැත්තම් හැකියාවන් හතර. හරි. විශාල පරාසයක ඒකසයිලින්ගේ පරිණාමය උනේ කොහොමද? ලෑ මෙන්න මේ අවුරුදු දෙකයි ගන්න ඕනි. බිලියන 1.8කට පෙර බිලියන 1.2කට පෙර. මට කියන්න බිලියන 1.8කට කලින් මොකක්ද උනේ? බිලියන 1.8කට කලින් මොකක්ද උනේ? පෘථුවියේ ප්‍රථම ඒකසෛලික ශූන්‍යාෂ්ටිකය බිහි වෙනවා. පෘථුවියේ ප්‍රථම ඒකසෛලික ශූන්‍යාෂ්ටිකය බිහි වෙනවා. බිලියන 1.2කට කලින් වෙන්නේ පෘථුවියේ ප්‍රථම බහුසෛලික ශූන්‍යාෂ්ටිකය බිහි වෙනවා. ඕක තමයි රිසෝස් එකේ රතු ඇල්ගෑවන්ට සමාන පැරණිතම ප්‍රතිෂ්ඨාව කියන්නේ මෙයා. බිලියන 1.2කට කලින් ප්‍රථම බහුසෛලික ශූන්‍යාෂ්ටිකය බිහි වෙනවා. ඔයාගෙන් අහන්නේ විශාල පරාසයක ඒකසෛලික ජීවීන්ගේ පරිණාමය උනේ. දැන් මෙන්න මේ බිලියන 1.2කට කලින් ප්‍රථම ඒකසෛලික ශූන්‍යාෂ්ටිකය ඇති වුණානේ. අන්නේ ඇතිවෙච්ච ප්‍රථම ඒකසෛලික ශූන්‍යාෂ්ටිකය වෙනස් වෙලා එක එක වෙනස්කම් වෙලා එකිනෙකට වෙනස් ඒකසෛලික ජීවීන් ගොඩක් බිහි වෙනවා. පෘථිවිය එක සම්දිස්ථානයක් මේක පෘථිවියේ පළවෙනි ඒකසෛලිකය ශූන්‍යාෂ්ටිකය බිහි වුණාට පස්සේ එකිනෙකට මේ පරිණාමය වෙලා ඒ කියන්නේ මෙයා වෙනස්කම් වලට ලක් වෙලා එකිනෙකට වෙනස් ඒකසෛලික ශූන්‍යාෂ්ටික ඒකසෛලික ජීවීන් ගොඩක් හැදෙනවා. එකිනෙකට වෙනස් ඒකසෛලික ජීවීන් ගොඩක් හැදෙනවා. ඔයාගෙන් අහන්නේ විශාල පරාසයක ඒකසෛලික ජීවීන් පරිණාමය වුණේ කුමන සිදුවීමෙන් කියලානේ? ප්‍රථම ශූන්‍යාෂ්ටිකයන්ගේ බිහිවීම. ප්‍රථම ශූන්‍යාෂ්ටිකයන්ගේ බිහිවීම.
හරි. ඊළඟට නම් ලේසි ප්‍රශ්නයක් අහන්න ළමයි ස්වභාවික වර්ණ ක්‍රියාවලියේ පියවර 4. ළමයි ස්වභාවික වර්ණවාදයේ පියවර 4යි. මොකද්ද පියවර 4? පියවර 4නේ අහන්න මොකද්ද? එක අධිජනනය. අනිත් එක ප්‍රභේදන. අනිත් එක තරංගය හා උචිතෝන්නතිය. තරංගය හා උචිතෝන්නතිය. අනිත් එක හිතකර ලක්ෂණ ස්වභාවික වර්ණයට ලක්වීම. හිතකර ලක්ෂණ ස්වභාවික වර්ණයට ලක්වීම. මතක තියාගන්න ඕනේ හොඳට මතක තියාගන්න ඕනේ. ස්වභාවික වර්ණ ක්‍රියාවලියේ පියවර 4 අධිජනනය ප්‍රභේදන තරංගය හා උචිතෝන්නතිය හිතකර ලක්ෂණ ස්වභාවික වර්ණයට ලක්වීම. හරි. ටැක්සෝනියක් කියන කුමක්ද ළමයි? ටැක්සෝනියක් කියන ටැක්සෝන ධූරාවලියේ ඕනෑම මට්ටමක වර්ගීකරණ ඒකකයක්. ටැක්සෝන ධූරාවලියේ ඕනෑම මට්ටමක වර්ගීකරණ ඒකකයට කියනවා අපි ටැක්සෝනය. හරි. හරිත ඇල්ගී වලින් ශාක පරිණාමය වීමේදී හරි ළමයි. හරිත ඇල්ගී තියෙන්නේ අපි නැත්තම් කියනවා ක්ලෝරොෆයිට නැත්තම් උල්වා. මේගොල්ලෝ වෙනස් වෙලා තමයි ශාක බිහි වෙන්නේ. මේගොල්ලෝ වෙනස් වෙලා තමයි ශාක පරිණාමය වෙන්නේ. ඒ කියන්නේ හරිත ඇල්ගී වෙනස් වෙලා තමයි ශාක පරිණාමය වෙන්නේ. හිතන්නකෝ වඳුරාගේ මිනිස පරිණාමය වුණා වගේ වහලා තියෙන්නේ. ඒ වගේ හරිත ඇල්ගී වෙනස් වෙලා තමයි ශාක බිහි වෙන්නේ. හරිත ඇල්ගී වලින් ශාක බිහි වෙද්දී හරිත ඇල්ගී වල තිබුණ නැති ලක්ෂණ කීයක් ශාක වල තියෙනවද? 4ක් ඇති වෙනවා. හරිත ඇල්ගී වලින් ශාක බිහි වෙද්දී හරිත ඇල්ගී වල තිබුණ නැති ලක්ෂණ 4ක් ශාක වල තියෙනවා. අන්නේ ලක්ෂණ 4 අහන්නේ මොකද ලක්ෂණ 4? අග්‍රස්ත විභාජක පළවෙනි එක. අග්‍රස්ත විභාජක. දෙවෙනි එක බහුසෛලික ජන්මානුදාන. බහුසෛලික ජන්මානුදාන. තුන්වෙනි එක පරාදීන කලලය. වෙන කෙනෙක් වතේ යැපෙන කලලය. අනිත් එක බීජානුදානි තුල නිපදවන බිත්ති සහිත බීජානුදානි තුල නිපදවන බිත්ති සහිත බීජාණු. හරි. ඔක ලියපු එක කවුද ළමයි එක හරියය. මේ වගේ එකක් ලියන්න නැතුව කොහොමද කරන්නේ ළමයි? හරිද? කණ්ඩව මේක 4-5 පාරක් ලියපු එකක්. හරි. පහත ශාකවල ජන්මානුශාකයේ ස්වභාවය. ඕගනාටු. ඔයාට ලියන්න පුළුවන් ප්‍රභාසංශ්ලේෂී ස්වාධීනයි ද්විග්‍රූහි. ප්‍රභාසංශ්ලේෂී ස්වාධීනයි ද්විග්‍රූහි. නෙප්‍රොලොපිස් වලට ලියන්න පුළුවන් ප්‍රභාසංශ්ලේෂී ස්වාධීනයි ඒකග්‍රූහි. ප්‍රභාසංශ්ලේෂී ස්වාධීනයි ඒකග්‍රූහි. හරි. එරික් ගන්න තියන්න ඔකද? හරි. ළමයි සෙලජිනල් එක අපි දැම්ම ලියන්න නැතුව ඉමු. මොකද සෙලජිනල් වල ජන්මානුශාකයේ අපි කතා කරේ නැහැ ජීවන චක්‍රවල තමයි කතා කරන්නේ. හරි. ශාකයේ අගදි තමයි කතා කරන්නේ ලොකුවටම මේ. ඒක නිසා සෙලජිනල් ජන්මානුශාකයේ ලියන්න නැතුව තියමු අපි. ඉගෙන ගත්තට පස්සේ බලමු. හරි. හරි. බලන්න ඔය ප්‍රශ්නෙට පොයින්ට් 40ක් කරන් තියෙනවා. එකකට 2.5 ගානේ. 100න් 80ට වැඩියෙන් කවුද ඉන්නේ? 180ට වැඩි ඉතින් ගන්න පුළුවන් ප්‍රශ්නයක්. හරි. ගෙදර ගිහින් බලන්න ඕනි ප්‍රශ්න ළමයි නැත්තම් කොච්චර වක් කරාට වැඩක් නැහැ. මේ කෙල්ල තියෙන පේපර් 10 ඇති ඒ ලෙවල් පේපර් එකේ තියෙන ප්‍රශ්න ටික කරගන්න. ඔයාට කරපු එක නැවත නැවත කරන්න බෑ. කෙනෙක් ගෙදර ගිහින් එහෙම විසික් කළා දානවා මේ ඒක තමයි කරන්නේ. හරිද? අය අල්ලලවත් නැහැ. හරි. සෙල්ලම් කරන්න එපා. බලන්න කරපු 10ම කරන්න. නැවත නැවත කරන්න. හරි එක දවසක් දාගෙන කරන්න. එන්න දෙවෙනි ප්‍රශ්නෙට. නෛතික හා සාරධර්ම ගැටලු වලට විසඳුම් සෙවීමේදී ප්‍රශ්නෙවත් කියවන්න දෙයක් නැහැ තේරෙන්න ඕනි. නෛතික හා ගැටලු වලට සාරධර්ම නෛතික හා ගැටලු වලට විසඳුම් සෙවීමේදී මොන තාක්ෂණයද භාවිතා කරන්නේ සාමාන්‍යයෙන්? DNA ඇඟිලි සලකුණු තාක්ෂණය. ඒක භාවිතා කරන අවස්ථා තුනක් අහන්නේ. අපරාධ පරීක්ෂා කිරීම. ආගමන විගමන කටයුතු වලදී. මාතෘත්වය හා පීතෘත්වය නිර්ණය කරන්න. අපරාධ පරීක්ෂා කරන්න ආගම නිගමන කටයුතු වලදී මාතෘත්වය හා පීතෘත්වය නිර්ණය කරන්න.
නැත්නම් පරීක්ෂා කරන්න. ළමයි කාබෝහයිඩ්‍රේට් ප්‍රධාන ආකාර තුනයි. මොකක්ද ආකාර තුන? කාබෝහයිඩ්‍රේට් ආකාර තුන මොනොසැකරයිඩයි, ඩයිසැකරයිඩයි, පොලිසැකරයිඩයි. පොලිසැකරයිඩ් පැණි රහයිද? නෑ. පොලිසැකරයිඩ් පැණි රහ නැති නිසා අපි පොලිසැකරයිඩ් වලට කියනවා පිටි. මොනොසැකරයිඩයි ඩයිසැකරයිඩයි පැණි රසයි. පැණි රස නිසා අපි කියනවා මේවට මොනවද? සීනි. ඒ කියන්නේ කාබෝහයිඩ්‍රේට් ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. සීනි හා පිටි කියලා නැත්නම් සීනි හා පොලිසැකරයිඩ් කියලා බෙදන්න පුළුවන්. ඔයාගෙන් අහන්නේ සීනි වලින් පොලිසැකරයිඩ් වෙනස් වෙන ලක්ෂණ දෙකක්. මොනොසැකරයිඩ් ඒ කියන්නේ සියලුම සීනි ජල ද්‍රව්‍යයි. සියලුම සීනි ස්පටිකීකරණය කළ හැකියි. ඒ කියන්නේ කැට බවට පත් කළ හැකියි. මේ කිසිම සීනි වර්ගයක් මහාණුවක් වෙන්න පුළුවන්ද? කිසිම මේ මොනොසැකරයිඩ්කයි ඩයිසැකරයිඩ්ට සාපේක්ෂව ස්කන්ධය 10 4ට වඩා වැඩි වෙන්න පුළුවන්ද? බෑ 10 සාපේක්ෂව ස්කන්ධය 10 4ට වඩා වැඩි නම් තමයි මහාණුවක් වෙන්නේ. මහාණු නෙවෙයි. මහාණු නෙවෙයි. ඔක්සිහාරකයි කියලා ගන්න පුළුවන්ද? මේ සීනි වලින් එක්කෙනෙක් විතරයි ඔක්සිහාරක නැත්තේ කවුද? සුක්‍රෝස් නීට්‍රොක්සිහාරකයි. අර සුක්‍රෝස් විතරයි නීට්‍රොක්සිහාරක අනිත් සියලුම සීනි ඔක්සිහාරකයි. සුක්‍රෝස් නීට්‍රොක්සිහාරක නිසා ඔක්සිහාරකයි කියලා ගන්න බෑ ඔක්කොම. පොලිසැකරයිඩ් සියලු පොලිසැකරයිඩ් ජල ද්‍රව්‍යයි. සියලු පොලිසැකරයිඩ් ස්පටිකීකරණය කළ නොහැක. කැට බවට පත් කරන්න බෑ. දැකලා තියෙනවද පිටි එකක් කැට වෙනවා ළමයි? පාම් පිටි වගේ එකක් කැට වෙනවා දැකලා තියෙනවද? සීනි කැට වගේ පාම් පිටි කැට හැදෙන්න පුළුවන්ද? බෑ. පොලිසැකරයිඩ් ස්පටිකීකරණය කළ නොහැක. සියල්ල නිඩ්‍රොක්සිහාරකයි. සියල්ල නිඩ්‍රොක්සිහාරකයි. මේවා මහාණුද නැද්ද? සියලුම පොලිසැකරයිඩ් වල සාපේක්ෂ ස්කන්ධය 10 4 10 18ට වඩා වැඩි. අණුවක සාපේක්ෂ ස්කන්ධය 10 18ට වඩා වැඩි නම් අපි මහාණුවක් කියනවා. සියලුම පොලිසැකරයිඩ් මහාණු. ඔයාගෙන් අහන්නේ සීනි වලින් වෙනස් වෙන පොලිසැකරයිඩ් සතු ලක්ෂණ. මෙන්න මේ හතර ලියන්න තියෙන්නේ. ඔයාගෙන් අහනවා පොස්පොඩයිස්ටර් බන්ධනය සෑදීමේදී සංගණන ප්‍රතික්‍රියාව සිදුවන්නේ කවර ස්ථාන අතරද? මට කියන සංගණන ප්‍රතික්‍රියාව කියන්නේ මොකද්ද? ජල අණුවක් එකතු වීමද ජල අණුවක් ඉවත් වීමද? සංගණන ප්‍රතික්‍රියාව කියන්නේ ජල අණුවක් ඉවත් වීම. ළමයි මොකක් හරි අණු දෙකක් එකතු වෙලා වෙනින් අණුවක් හැදෙද්දි මොකද්ද වෙන්න ඕනේ? ඒ අණු දෙකෙන්ම ජල අණුවක් ඉවත් වෙන එක සංගණන ප්‍රතික්‍රියාවක් තමයි වෙන්න ඕනේ. ඔයාගෙන් අහන්නේ පොස්පොඩයිස්ටර් බන්ධනය. දැන් ඔයා තේරුම් ගන්න ඕනේ පොස්පොඩයිස්ටර් බන්ධනය හැදෙන්නේ මොන අණු දෙක අතරද? පොස්පොඩයිස්ටර් බන්ධනය හැදෙන්නේ මොන අතරද? නියුක්ලියෝටයිඩ් අතර. මේක නයිට්‍රජනීය භස්ම කාණ්ඩය, පෙන්ටෝස් සීනි කාණ්ඩය, පොස්පේට් කාණ්ඩය. නියුක්ලියෝටයිඩ් අතර තමයි පොස්පොඩයිස්ටර් බන්ධනය හැදෙන්නේ. නයිට්‍රජනීය භස්මයේ සම්බන්ධනයට කියනවා පළවෙනි කාබන් එක. මෙතන දෙවෙනි කාබන් එක. මෙතන තුන්වෙනි කාබන් එක, මෙතන හතරවෙනි කාබන් එක, පහ මෙතන නෙමෙයි. පස්වෙනි කාබන් එක මෙතන. මේකෙත් දාගන්න 1 2 3 4 5. එක නියුක්ලියෝටයිඩ් එක තුන්වෙනි කාබන් වලට සම්බන්ධ වෙලා OH එකක් තියෙනවා. අපි ඒව ඇන්දේ නැතුණාට තියෙනවා එහෙම. හරිද? අනිත් නියුක්ලියෝටයිඩ් එකත් පස්වෙනි කාබන් වලට සම්බන්ධ ෆොස්ෆේට් වල OH එකක් තියෙනවා මෙහෙම. ෆොස්ෆොඩයිස්ටර් බන්ධනය හැදෙන්නේ එක නියුක්ලියෝටයිඩ් එක පෙන්ටෝස් සීනි කාණ්ඩයේ තුන්වෙනි කාබන් වලට සම්බන්ධ OH උයි. ඊට යාබද නියුක්ලියෝටයිඩ් එකේ පස්වෙනි කාබන් වලට සම්බන්ධ ෆොස්ෆේට් කාණ්ඩයේ තියෙන OH අතර මේ විදිහට ජල අණුවක් ඉවත් වෙනවා. මෙතනින් ජල අණුවක් ඉවත් වෙලා මෙන්න මෙතන හැදෙන බන්ධනයට කියනවා පොස්පොඩයිස්ටර් බන්ධනය. ඔයාගෙන් අහන්නේ පොස්පොඩයිස්ටර් බන්ධනය හැදෙද්දී ජල අණු ඉවත් වෙන ස්ථාන දෙක. මොකක්ද ස්ථාන දෙක? එක් නියුක්ලියෝටයිඩ් එක පෙන්ටෝස් සීනි කාණ්ඩයේ තුන්වෙනි කාබන් එකයි අනිත් නියුක්ලියෝටයිඩ් එකේ පස්වෙනි කාබන්ට සම්බන්ධ ෆොස්ෆේට් අතර. කියන්න හරියට මෙහෙම. එක් නියුක්ලියෝටයිඩ් එක පස්වන කාබන් පරමාණුවට සම්බන්ධ එක් නියුක්ලියෝටයිඩ් එක පස්වන කාබන් පරමාණුවට සම්බන්ධ OH හා යාබද නියුක්ලියෝටයිඩේ තුන්වන කාබන් පරමාණුවට සම්බන්ධ OH අතර ළමයි සංයුක්ත ආලෝක අන්වීක්ෂයක් කියන්නේ ඉස්කෝලේ වල තියෙන විද්‍යාගාරේ සංයුක්ත ආලෝක අන්වීක්ෂයක සමස්ත විශාලනය දෙන සමීකරණය මොකද්ද? සංයුක්ත ආලෝක අන්වීක්ෂයක සමස්ත විශාලනය දෙන සමීකරණය උපනතේ විශාලනය ගුණ කිරීම අවනතේ විශාලනය.
ඇයිලවයි මේ සංයුක්ත ආලෝකන්වීක්ෂයක සමස්ත විශාලනය හොයද්දි මේ විශාලන දෙක ගුණ කරන්නේ. සංයුක්ත ආලෝකන්වීක්ෂයක දෙපාරක් විශාල වෙනවා වස්තුව. අන්නේ අවස්ථා දෙක අහන්නේ. මොකද්ද අවස්ථා දෙක? එකපාරක් උපනිතේදී විශාල වෙනවා, අනිත් එක අවනිතේදී විශාල වෙනවා. මුලින්ම විශාල වෙන්නේ උපනිතේදීද අවනිතේදීද? මුලින්ම විශාල වෙන්නේ අවනතේදී මුලින්ම විශාල වෙන්නේ, ඊළඟට උපනිතේ. ඔයා ලියන්න ඕනේ උපනිතේදී සිදුවන විශාලනය, අවනතේදී සිදුවන විශාලනය. බහිස්සෛලීය පරිසරයේ අන්තස්සෛලීය සංඝටක වලින් වෙන් කිරීම. ළමයි බහිස්සෛලීය පරිසරය කියන්නේ ප්ලාස්ම පටලයට පිටතින් තියෙන පරිසරය. අන්තස්සෛලීය පරිසරය කියන්නේ මොකද්ද? ප්ලාස්ම පටලයට ඇතුලෙන් තියෙන පරිසරය. ප්ලාස්ම පටලයට පිටතින් තියෙන පරිසරයයි ප්ලාස්ම පටලයට ඇතුලෙන් තියෙන පරිසරයයි වෙන් කරන්නේ කවුද? ප්ලාස්ම පටලය. කියන්නේ ප්ලාස්ම පටලයෙන් ළමයි සීමාව ප්ලාස්ම පටලයෙන් තමයි වෙන් කරන්නේ. RNA සංශ්ලේෂණය. ළමයි RNA ගත්තත් mRNA ගත්තත් tRNA ගත්තත් සියලුම RNA නිපදවන්නේ න්‍යෂ්ටිය. සියලුම RNA නිපදවන්නේ න්‍යෂ්ටිය. වර්ණ දේහවල චලනය. ඔය සෛල විභාජනයේදී වර්ණ දේහ එහාට මෙහාට කරේ කවුද? කයිනෙටකෝ සුද්ධ නාලිකානේ. සුද්ධ නාලිකා කියන්නේ මොකේ එකක්ද? සෛල සැකිල්ල. සුද්ධ නාලිකා කියන්නේ සෛල සැකිල්ල. සෛලයේ වර්ධනය සීමා කිරීම. කිසිම සෛලයකට ඕනවට වඩා ලොකු වෙන්න දෙන්නේ නැහැ. කවුද දෙන්නේ නැත්තේ ඒක? සෛල බිත්තිය. සෛල පුෂ්ඨය මත ආරක්ෂක ස්තරයක් සෑදීම. කවුද කරන්නේ? බහිස්සෛලීය පූරක ACA. සත්ව සෛල වල බහිස්සෛලීය පූරක. ඊළඟට තමයි සෛල විභාජනයෙන් අහන්නේ. සෛල විභාජනයේදී අන්තිමට වෙනවනේ සෛල ප්‍රාස්න විභාජනය. ඒ කියන්නේ ප්‍රාක් කලාව, පෙර යෝග, යෝග කලාව, යෝග අන්ත කලාව වුණාට පස්සේ සෛල ප්‍රාස්න විභාජනයේ සිද්ධ වෙලා සෛලය දෙකට කඩලා දානවනේ. ශාක සෛලවලයි සත්ව සෛලවලයි දෙකේම එකම විදිහටද වෙන්නේ? නෑ. ශාක සෛලවල සෛල ප්‍රාස්න විභාජනයේ සිද්ධ වෙති මොකද්ද හැදෙන්නේ? සෛල තලයක් හැදෙනවා. සත්ව සෛලවල සෛල ප්‍රාස්න විභාජනයේ වෙද්දී ભેද නැලියක් හැදෙනවා. මට කියන ભેද නැලිය හදන්නේ මොකක් මගින්ද? ඇක්ටින් සූත්‍රිකා මගින්. සෛල තලය හදන්නේ කවුරු මගින්ද? ගොල්ගි දේහ මගින්. සෛල තලය හදන්නේ ගොල්ගි, ભેද නැලිය හදන්නේ ඇක්ටින් සූත්‍රිකා. ඔයා ලියන්න ඕනේ ශාක සෛල වල සෛල තලය, සත්ව සෛල වල ભેද නැලිය. ගඩුකාරක සතු විශේෂිත හැකියා කීයක් තියෙද ළමයි? ගඩුකාරක සතු විශේෂිත හැකියා කීයක් තියෙද? 3ක් තියෙනවා. මොකක්ද ඒ 3 කියලා අහන්නේ? ගඩුකාරක වලට පුළුවන් වර්ධනය වන පටක ආක්‍රමණය කරන්න. වර්ධනය වන පටක ආක්‍රමණය කිරීම. දෙවෙනි එක වර්ධනය වන පටක විනිවිද යෑම. වර්ධනය වන පටක විනිවිද යෑම. හරිද? ළමයි ඊළඟ එක අපි මොලිකියුල් වලදී කතා කරනවා මොකද්ද වෙන්නේ කියන එක හිතනකො ගඩුකාරකයේ උදාහරණයක් හිතනකො දිලීරයක්. දිලීරයක් ශාකය ඇතුළට ගියොත් දිලීරයේ තියෙන සෛලයක් ගලවලා ශාකයේ සෛලයකට සෙට් කරන්න පුළුවන්. මං කියන එක තේරෙනවනේ? දිලීරයේ ගඩුකාරකයක් දිලීරයක් ශාකය ඇතුළට ගියාට පස්සේ දිලීරයේ තියෙන සෛලයක් ගලවලා ශාකයේ සෛලයට සෙට් කරන්න පුළුවන්. ඔන්න ඕකට අපි කියනවා ධාරකයාට තම සෛල ප්‍රතිසංවිධානය. හරි? ධාරකයාට තම සෛල ප්‍රතිසංවිධානය. ධාරකයා කියන්නේ ශාකය. ශාකයට දිලීරයේ සෛලය සෙට් කරනවා. ඔන්න ගඩුකාරක සතු හැකියා තුන. වර්ධනය වන පටක ආක්‍රමණය කිරීම, වර්ධනය පටක විනිවිද යාම, ධාරකයාට තම සෛල ප්‍රතිසංවිධානය. ඊළඟ අහනවා සංවෘත්තීය ප්‍රතික්‍රියා හා අපවෘත්තීය ප්‍රතික්‍රියා අතර. දැන් පරිවෘත්තීය කියන්නේ අපේ ඇඟේ සිදුවන සියලු රසායනික ප්‍රතික්‍රියානේ. අපේ ඇඟේ සිදුවෙන්න පුළුවන් රසායනික ප්‍රතික්‍රියා වර්ග දෙකයි මොනවද? එකක් සංවෘත්තීය ප්‍රතික්‍රියා සිද්ධ වෙන්න පුළුවන්, අනිත් එක අපවෘත්තීය ප්‍රතික්‍රියා වෙන්න පුළුවන්. සංවෘත්තීය ප්‍රතික්‍රියාවක් කියන්නේ ළමයි සරල අණු කීපයක් එකතු වෙලා සංකීර්ණ අණුවක් හැදෙන එක. අපවෘත්තීය ප්‍රතික්‍රියාවක් කියන්නේ සංකීර්ණ අණුවක් සරල අණු කීපයක් බවට බිඳ වැටීම. එහෙනම් පළවෙනි වෙනස්කම ලියන්න පුළුවන්. සංවෘත්තයේදී සරල අණු එකතු වී සංකීර්ණ අණු සෑදී, අපවෘත්තයේදී සංකීර්ණ අණු බිඳ වැටී සරල අණු සෑදී. හරි? සංවෘත්තීය ප්‍රතික්‍රියා ළමයි ඔක්කොම තාප අවශෝෂකයි. මේ වගේ ප්‍රතික්‍රියාවක් වෙන්න බාහිර පරිසරයෙන් ශක්තිය අවශෝෂණය කරන්න ඕන. අපවෘත්තීය ප්‍රතික්‍රියා ඔක්කොම මොකද්ද? තාපදායකයි. මේ වගේ ප්‍රතික්‍රියාවක් වෙද්දී බාහිර පරිසර ශක්තිය
නිදහස් වෙනවා. සංවෘත්තීය ප්‍රතික්‍රියාවකට උදාහරණයක් කියන්න ළමයි. ප්‍රභා සංශ්ලේෂණය. ප්‍රභා සංශ්ලේෂණයේදී සරල අණු එකතු වෙලා සංකීර්ණ අණු. කාබන් ඩයොක්සයිඩ් ජලය එකතු වෙලා ග්ලූකෝස්. අපවෘත්තීය ප්‍රතික්‍රියා සෛලීය ශ්වසනය. ග්ලූකෝස් බිඳ වැහිලා කාබන් ඩයොක්සයිඩ් දෙන ජලය. ළමයි මොකක් හරි අණු දෙකක් දුන්නාට පස්සේ සරල අණුව කවුද සංකීර්ණ අණුව කවුද කියලා හොයාගන්නේ කොහොමද? සාපේක්ෂ අණු ස්කන්ධයේ අඩු එක්කිනා තමයි සරල අණුව. සාපේක්ෂ අණු ස්කන්ධයේ වැඩි එක්කිනා මොකද්ද වෙන්නේ? සංකීර්ණ අණුවක් වෙනවා. හරි. ඊළඟට ඔයාගෙන් අහනවා ළමයි නිෂේධකයක් කියන කුමක්ද? ළමයි නිෂේධකයක් කියන්නේ මොකටද යන්න කලින් මෙන්න මේක කියන්න. මොකක් හරි සිදුවීමක් මගින් එන්සයිම උපස්තර සංකීර්ණය සෑදීමේ හැකියාව වැඩි කරනවා නම් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වෙනවද අඩු වෙනවද? එන්සයිම උපස්තර සංකීර්ණයේ සෑදීමේ හැකියාව වැඩි වෙනවා කියන්නේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවා. එහෙම වෙන්නේ ළමයි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වෙන්න නම් සක්‍රීය ශක්තිය අඩු වෙන්න ඕනේ. සක්‍රීය ශක්තිය අඩු කරන්න බෑ උපස්තරයේ ඈතින් ඉඳි. උපස්තරයේ එන්සයිමයට සෙට් කරගත්තට පස්සේ තමයි සක්‍රීය ශක්තිය අඩු කරන්නේ. එහෙනම් මේකේ අනිත් එක හිතන්න. කාට හරි පුළුවන් නම් එන්සයිම උපස්තර සංකීර්ණයේ සෑදෙන එක වළක්වන්න ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය මොකද්ද වෙන්නේ? ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය අඩු වෙනවා. නිෂේධකයක් මගින් මොකද්ද කරන්නේ? එන්සයිම උපස්තර සංකීර්ණයේ හැදෙන එක වැඩි කරනවද හැදෙන එක අඩු කරන එකද? හැදෙන එක අඩු කරන එක. නිෂේධකයක් කියන්නේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය අඩු කරන එක. එන මෙතෙන්ට නිෂේධකයක් කරන්න එහෙනම් මේකෙන් මෙන්න මේක. එන්සයිම උපස්තර සංකීර්ණයේ සෑදීම වැළැක්වීම. එන්සයිම උපස්තර සංකීර්ණයේ සෑදීම වැළැක්වීම තමයි වෙන්නේ. නිෂේධකයක් ළමයි එක්ක අණුවක් වෙන්න පුළුවන් නැත්නම් අයනයක් වෙන්න පුළුවන්. නිෂේධකයක් එන්සයිමයට එක්ක తాවකාලිකව බැඳෙන්න පුළුවන් නැත්නම් ස්ථීරවම බැඳෙන්නත් පුළුවන්. නිෂේධකයක් කියන්නේ මේ ටික ඔක්කොම එකතු වෙන්න ඕනේ. එන්සයිමයකට తాවකාලිකව හෝ ස්ථීරවම බැඳිලා එන්සයිම උපස්තර සංකීර්ණයේ සෑදීම වළක්වන අණු හෝ අයනු. නිෂේධකයක් කියන්නේ ඒකට. හරි. බලන්න මම මේක මේ පැහැදිලි කරන විදිහෙන් ඔයා මේ නිර්වචන මතක තියාගන්න ඕන විදිහ ගැන අදහසක් දාගන්න ඔළුවට. හරි. මේකක්වත් මේ කටපාඩමේ තියන් ගෙන ලියන්නේම නෙමෙයි. ටක් ගාලා නිෂේධකයකින් කරන්නේ මොකද්ද? කවුද වෙන්න පුළුවන් බැඳෙන්න පුළුවන් කොහොමද? ඒ තුන ඔළුවේ තිබ්බනම් නිර්වචනේ ඔක සෙට් කරන්න තියෙන ඔය ටික එකට. අයි පිළිවෙලක් ඕනේ නැහැ. ඔයා මුලින්ම අණු හෝ අයන තාම ඕන විදිහට මේ ටික ලියවෙන්නයි ඕනේ. මොකද ලකුණු දෙද්දි මේක තියනවද බලනවා මේක තියනවද බලනවා මේක තියනවද බලනවා. ඒක තියෙන තැන අදාළ වෙන්නේ නැහැ. හරි. කෙනෙක් පිළිවෙලක් අපි නෝට් වල දෙනවා පිළිවෙලක්. ඒ අර ගානට සෙට් වෙන පිළිවෙල දෙන්නේ ලියන්න ලේසිම. ඒක පිළිවෙලක් අවශ්‍ය වෙන්නේ නැහැ. කොහමද ඔය ප්‍රධාන පොයින්ට් ටිකයි ලියවෙන්න ඕනේ. හරි. C3 යාන්ත්‍රණයේදී කාබන් ඩයොක්සයිඩ් තිර කිරීමේදී කාබන් ඩයොක්සයිඩ් තිර කිරීම කියන්නේ ආලෝක ප්‍රතික්‍රියාවද කැල්වින් චක්‍රයේද? කාබන් ඩයොක්සයිඩ් තිර කිරීම කියන්නේ කැල්වින් චක්‍රය. ATP ඕනි වෙන තැන්. අපි කැල්වින් චක්‍රය දාමු මේක හරිතලව පංජරයේදී වෙන්නේ. වායු ගෝලයෙන් කාබන් ඩයොක්සයිඩ් දෙනවා. හරිතලව පංජරයේ RUBP කියන සංයෝගයේ ඉන්නවා. එයා කාබන් 5 කෙනෙක්. මෙයාට පුළුවන් කාබන් ඩයොක්සයිඩ් අල්ල ගන්න. මෙයා කාබන් 5යි මෙයා කාබන් 1යි මේ දෙන්න ඇල්ලිලා කාබන් 6 අස්ථායි සංයෝගයක් හැදෙනවා. අස්ථායි සංයෝග වලට පවතින්න බෑ. ATP ඕනි. ආලෝක ප්‍රතික්‍රියාවේ හැදිච්ච ATP අණුවක් බිඳ වැටිලා ADP අකාබනික පොස්පේට් ශක්තිය බවට පත් වෙනවා. මෙන්න මේ පිට වෙන අකාබනික පොස්පේට් අරගෙන තමයි බිස්ෆොස්ෆොග්ලිසරේට් හැදෙන්නේ. ඊට පස්සේ මේ 1,3 බිස්ෆොස්ෆොග්ලිසරේට් අණු දෙක G3P අණු දෙකක් වෙනවා. ඔතෙන්ටත් ATP ඕනිද නැද්ද? මෙතෙන්ටත් ATP ඕනි. 1,3 බිස්ෆොස්ෆොග්ලිසරේට් G3P වෙන්නේ ATP බිඳ වැටිලා ADP අකාබනික පොස්පේටුයි ශක්තිය බවට පත් වෙනවා. මෙන්න මේ පිට වෙන ශක්තිය අරන් තමයි G3P වෙන්නේ. ATP විතරද ඕනි ඔතෙන්ට? නෑ මෙතෙන්ට ඕනි ළමයි මොනවද? NADPH උත් ඕනි. NADPH බිඳ වැටිලා NADP+ ධන H+ බවට පත් වෙනවා. මෙන්න මේ හයිඩ්‍රජන් උත් ගන්නවා 1,3 බිස්ෆොස්ෆරේට්.
හයිඩ්‍රජන් උත්තරගෙන තමයි G3P වෙන්නේ. දැන් මේ ඕනි වෙන NADPH ATP හදන්නේ කොහෙදද? ආලෝක ප්‍රතික්‍රියාවේදී. ආලෝක ප්‍රතික්‍රියාවේදී හැදිලා තියෙන ආලෝක ප්‍රතික්‍රියාව වෙන්නේ ඒකට. ආලෝක ප්‍රතික්‍රියාවේ හැදිච්ච NADPH ATP ඕනි මේකට. ඊට මේ G3P වලින් සුළු ප්‍රමාණයකින් ග්ලූකෝස් කියන ආහාරය නිපදවනවා. වැඩි ප්‍රමාණයකින් මොකද්ද කරන්නේ? RUBP පුනර්ජනනය කරනවා. ඔතෙන්ටත් ATP ඕනිද නැද්ද? G3P RUBP බවට පත් වෙන්නත් ATP බිඳ වැටිලා ADP අකාබනික ෆොස්ෆේට් ධන ශක්තිය බවට පත් වෙනවා. අන්නේ ශක්තිය නම් තමයි RUBP වෙන්නේ. ඒ කියන්නේ කාබන් ඩයොක්සයිඩ් තිර කිරීම කියන්නේ මේක කැල්වින් චක්‍රයට. මේක හරිතලවේ පංජරයේදී වෙන්නේ. කැල්වින් චක්‍රයේදී ATP වල තැන් තුනයි. 3PGA 13 බිස්ෆොස්ෆ වෙන්න, 13 බිස්ෆොස්ෆ G3P වෙන්න, RUBP පුනර්ජනනයට. ඔය තැන් තුනට තමයි යොමු. හරි. හරිතාගාර තුල තක්කාලි වගා කිරීමේදී ඉහළ ඵලදාවක් ලැබීමට හේතුව. හරිතාගාරයක් කියන්නේ වහලා තියෙන්නේ. ඒ තක්කාලි ශාක වලින් පිටවෙන කාබන් ඩයොක්සයිඩ් තක්කාලි ශාක ඇතුලේ සෛලීය සෙසුනලා කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවනේ. ඒ පිට වෙන කාබන් ඩයොක්සයිඩ් එළියට යන්න පුළුවන්ද? බෑ හරිතාගාරයෙන් වැහිලා තියෙන්නේ. ඒ කියන්නේ හරිතාගාරය ඇතුලේ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය මොකද්ද වෙන්නේ? වැඩි වෙනවා. කාබන් ඩයොක්සයිඩ් කියන්නේ මොකද්ද? සීමාකාරී සාධකයේ ස්වභාවික පරිසරයක. අඩුවෙන්ම තියෙන කාබන් ඩයොක්සයිඩ් නේ. අන්න හරිතාගාරය ඇතුලේ සීමාකාරී සාධකයේ වැඩි වෙනවා. ප්‍රභා සංශ්ලේෂණයේ වේගය තීරණය කරන්නේ කවුද? සීමාකාරී සාධකය. සීමාකාරී සාධකයේ වැඩි වෙන ප්‍රභා සංශ්ලේෂිතය වැඩි වෙනවා. ලියන්න තියෙන්නේ කාබන් ඩයොක්සයිඩ් සීමාකාරී වන නිසා. කාබන් ඩයොක්සයිඩ් සීමාකාරී සාධකය වන නිසා. හරි. ළමයි ඊළඟ ප්‍රශ්නය අහනවා ස්වායු ශ්වසනයේදී NAD+ ඔක්සිහරණය වන අවස්ථා. ඕක ඊට වැඩිය ලේසි. මොකක්ද ඔය අහන්නේ ළමයි? බලන්න මේ NAD+ ඔක්සිහරණය වෙනවා කියන්නේ මොකද්ද? හයිඩ්‍රජන් ගන්නවද පිට කරනවද? ඔක්සිහරණය කියන්නේ ගන්නවනේ. NAD+ ඔක්සිහරණය වෙනවා කියන්නේ හයිඩ්‍රජන් ගන්නවා. ඔක්සිහරණය වුණාම කවුද හැදෙන්නේ? NADH. ඒ කියන්නේ NAD+ ඔක්සිහරණය වෙන අවස්ථා කියන්නේ NADH සෑදෙන අවස්ථා නේද? ඔයාගෙන් අහන්නේ NADH සෑදෙන අවස්ථා. දැන් කොහෙද NADH හැදෙන්නේ? ග්ලයිකොලිසිසේදී හැදෙනවා, පයිරුවේට් ඔක්සිකරණයේදී හැදෙනවා, සිට්කම් චක්‍රයේදී හැදෙනවා. ග්ලයිකොලිසිසේදී, පයිරුවේට් ඔක්සිකරණයේදී, සිට්‍රික් අම්ල චක්‍රයේදී. හරි. නෑ පහත උපස්තර ස්වායු ශ්වසනයට ඇතුළු වන අමයිනෝ අම්ල මොන අවස්ථාවකද ඇතුළු වෙන්නේ? ඇමයිනෝ අම්ල පයිරුවේට් වලට යන්න පුළුවන්, ඇසිටයිල් සහයනසයි මේ විදිහට යන්න පුළුවන්, සිට්‍රික් අම්ලයේ විදිහට ඇතුළු වෙන්න පුළුවන්. සීනි ළමයි G3P කියන අවස්ථාවට යන්න පුළුවන්, නැත්නම් ග්ලූකෝස් කියන අවස්ථාවට යන්න පුළුවන්. මේ ශ්වසනයේ අන්තිම එක. ඒකලම අපි ශ්වසනයේ කතා කරන්නේ ග්ලූකෝස්වත් බිඳ වැටිලා ATP හදන විදිහ විතරයිනේ. අපේ ඇඟ ඇතුලේ ග්ලූකෝස් අණු විතරද බිඳ වැටෙන්නේ? කාබෝහයිඩ්‍රේට් බිඳ වැටෙන්නත් පුළුවන්, ප්‍රෝටීන ලිපිඩ ඕනික. අපි ශ්වසනයේ ඉගෙන ගන්නේ කාබෝහයිඩ්‍රේට් බිඳවීම විතරයි. හැබැයි අන්තිමට දීලා තියෙනවා අනිත් ඒවාත් කොතෙන්ද ඇතුල්ලි? ග්ලිසරෝල් කොතෙන්ද ඇතුල්ලි? අර ග්ලයිකොලිසියේ මැද තියෙන G3P කියන අවස්ථාවට. G3P. මේදම්ල ඇසිටයිල් සහයනසයිමේ කියන අවස්ථාවට යන. ඒ කියන්නේ මේදම්ල ඇසිටයිල් සහයනසයිමේ බවට පත් වෙලා එතෙන්ට සෙට් වෙනවා. ග්ලිසරෝල් G3P වෙලා එතන ඉඳන් ඉස්සරහට සෙට් වෙනවා. හරි. පෘථුවියේ සාගර ඇති වූයේ කුමක් නිසාද? ළමයි ආරම්භක පෘථුවියේ ජල වාෂ්ප ගොඩක් තිබ්බද නැද්ද? ආරම්භක වායුගෝලයේ ජල වාෂ්ප ගොඩක් තිබ්බද නැද්ද? ආරම්භක වායුගෝලයේ ජල වාෂ්ප ගහනයිද නැද්ද? උත්තර දෙන්න. ජල වාෂ්ප ගහනයි ළමයි. ආරම්භක පෘථුවියේදී ජල වාෂ්ප ගහනයි. පෘථුවිය කාලයක් යද්දි සිසිල් වෙනවනේ ළමයි. සිසිල් වෙද්දි මොකද්ද වෙන්නේ? මේ ආරම්භක පෘථුවියේ තිබ්බ ජල වාෂ්ප ඝන වෙන්න පුළුවන්ද? ඝන වෙන්නේ සිසිල් වුණොත්. ආරම්භක පෘථුවියේ උෂ්ණත්වය වැඩි. නිසා ජල වාෂ්ප වලට මුකුත් වෙන්නේ නැහැ, එහෙමම තියෙනවා. හැබැයි පෘථුවිය සිසිල් වෙද්දී මෙන්න මේ ජල වාෂ්ප ඝනීභවණය වෙලා මොකද්ද වෙන්නේ? ඝන වෙලා වලාකුළු හැදෙනවා. වලාකුළු වැස්ස නිර්මාණය කරනවා. ඒ වැස්ස පෘථුවියට වැහිලා සාගර හැදෙනවා. ඔයා ලියන්න ඕනේ පෘථුවිය සිසිල් වීමේදී
ජල වාෂ්ප ඝනීභවනය වීම නිසා. පෘථිවිය සිසිල්වීමේදී ජල වාෂ්ප ඝනීභවනය වීම නිසා. හරි. පහත කාලවලදී සිදු වූ වැදගත් සිදුවීම් අහනවා ළමයි. මිලියන 700කට පෙර මොකක්ද උනේ? මිලියන 700කට පෙර මොකක්ද උනේ? ස්පොන්ජින්ගේ පරිණාමය. මිලියන 670කට කලින් ආත්‍රපෝඩාවන්ගේ පූර්වජයන් කෝඩේටාවන් හා වෙනස් සත්වංශ. දැන් උත්තර දෙන්න. එතකොට තමයි මෙයාලා පාඩම් කරපේක එළියට එන්නේ. හරිද? ඔහේ හිටියට පස්සේ ඒක ආය කාලයක් ඇද්දි අමතක වෙලා යනවා. හරි. මිලියන 380කට පෙර විශාල ශාක බිහිවීම ඒවා මුලකඳ පත්‍ර බවට විභේදනය හා විවිධාංගීකරණය. විශාල ශාක බිහිවීම ඒවා මුලකඳ බවට විභේදනය හා විවිධාංගීකරණය. හරි. පරිණාමය යනු කුමක්ද ළමයි? කියන්නේ පරිණාමය කියන එකේ සරලම අදහස තමයි වෙනස් වීම. ඒ කියන්නේ අපේ ඇඟේ හිතන්නකො ඔයා සුදු පාටයි කියලා ළමයි. ඇඟ පාට සුදු පාට වෙන්නේ ඇඟ ඇතුලේ තියෙන ජානය මගින් සුදු පාට ඇති කරන්නේ. හිතන්න එකපාරට ජානය වෙනස් වුණොත් මොකද්ද වෙන්නේ? හැදෙන පාට වෙනස් වෙනවා. අන්න පරිණාමය කියන්නේ ඒක ප්‍රවේණික ද්‍රව්‍ය වෙනස් වීම. ලියම් මෙහෙම නිර්වචනයක් තියෙන. දීර්ඝ කාලයක් තිස්සේ පරම්පරාවෙන් පරම්පරාවට ගහණයක් තුල සිදුවන ප්‍රවේණික සංයුතියේ වෙනස් වීම. ළමයි ද්විපද නාමකරණයේ සංකේත දෙකක් අහනවා. මේ සංකේත කියන්නේ නීති රීති. මට කියන්නේ මේ සංකේත වෙනස් වෙන්න පුළුවන්ද? ශාක සතුන් සුද්ධ ජීවීන් අනුව වෙනස් වෙන්න පුළුවන්ද නැත්නම් එකම විදිහටමයි? වෙනස් වෙන්න පුළුවන්. ශාක සතුන් සුද්ධ ජීවීන් කෙනෙක් වෙනස් වෙන්න පුළුවන්. දැන් සංකේත ගොඩක් තිබ්බ ඔයයන් ඕනෙම දෙකක් සංකේත ටික දන්නවනේ මොනවද සංකේත? මොනවද සංකේත? ගණනා මේ පළවෙනි අකුර කැපිටල් අනිත් ඔක්කොම යමක් වෙන්න ඕනේද? සිම්පල්. අතින් ලියද්දි යටින් ඉරක් අඳින්න ඕනි. මුද්‍රණය කරද්දි ඇල අකුරු භාවිතා කරන්න ඕනි. වචනේ මොන වචනයක් වෙන්න ඕනිද? ලතින් වචනයක් වෙන්න ඕනි. ලියන්න ඕනි මොන අකුරෙන්ද? රෝමන් අකුරු වලින් ලියන්න ඕනි. හරිද? රෝමන් අකුරු වලින් ලියන්න ඕනි. උපවිශේෂයක් හඳුන්වන්න තුන්වෙනි පදයක් භාවිතා කරන්න බැයිද? පුළුවන්. අනිවාර්යයෙන්ම සෑම විද්‍යාත්මක නමකටම කොටස් දෙකක් තියෙන්න ඕනේද නැද්ද? ගණනා විශේෂ නම දෙකක්. ඕවා තමයි නීති රීති. හරි. සනාල ශාක වල පූර්වජය. දැන් මුලින්ම කියන සනාල ශාක කියන්නේ මොනවද? සනාල ශාක කියන්නේ සනාල පටක සෛල මහා ප්ලෝයම තියෙන ශාක. මේ සනාල ශාක වල අපිට මෙහෙම බෙදන්න පුළුවන්. එකක් ජීවමාන සනාල ශාක. ජීවමාන සනාල ශාක කියන්නේ වර්තමානයේ පෘථුවියේ ඉන්න සනාල ශාක. අනිත් එක ලියන්න පුළුවන් පූර්වජයන්. පූර්වජයන් කියන්නේ කවුද? මේ පෘථුවිය මත බිහි වෙච්ච මුල්ම සනාල ශාක. ඕක තේරුම් ගන්න ඕනි. මේ පෘථුවිය මත බිහි වෙච්ච මුල්ම සනාල ශාක පූර්වජයන්. වර්තමානයේ ඉන්න සනාල ශාක කවුද? ජීවමාන සනාල ශාක. මේ පෘථුවියේ බිහි වෙච්ච මුල්ම සනාල ශාකයි වර්තමානයේ පෘථුවියේ ඉන්න සනාල ශාකයි සමානයිද? නෑ වෙනස්කම් තියෙනවා. මොකද්ද වෙනස්කම් කියලා අහන්නේ. ළමයි පූර්වජයන්ගේ මුල් තිබුණේ නෑ. මුල් නෑ. ජීවමාන සනාල ශාක වල මුල් ඇත. පූර්වජයන්ගේ බීජාණු ශාකයයි ජන්මාණු ශාකයයි ප්‍රමාණයෙන් සමානයි. බීජාණු ශාකයයි ජන්මාණු ශාකයයි ප්‍රමාණයෙන් සමානයි. හැබැයි වර්තමානයේ තියෙනවෑ මොකද්ද වෙන්නේ? බීජාණු ශාකය ජන්මාණු ශාකයට වඩා විශාලයි. වෙනස්කම් දෙකමයි තියෙන්නේ. ඔය දෙක ලියවෙන්න ඕන. මෙහෙම ලියන්න. ඉතින් මේ දෙක ලියන්න තියෙන්නේ. මෙයාලගේ මුල් නෑ, මෙයාලගේ මුල් තියේ. බීජාණු ශාකයයි ජන්මාණු ශාකයයි එකම තරමේ. බීජාණු ශාකය විශාලයි ජන්මාණු ශාකයට වඩා. නූතන සනාල ශාක වල. ඒ නූතන සනාල ශාක කියන්නේ ජීවමාන සනාල ශාක කියන එකම තමයි. හරි. සුද්ධ බීජාණු පත්‍ර වල ඉඳන් ශුක්‍රාණුව හැදෙන තැනට යනකම් ගැලීම් සටහන. හරියම බලන්න මේ. සුද්ධ බීජාණු පත්‍ර. සුද්ධ බීජාණු පත්‍ර වල මොනවද තියෙන්නේ?
සුද්ධ බීජාණුපත්වල තියෙනවා සුද්ධ බීජාණුදානි. සුද්ධ බීජාණුදානි ඇතුලේ ඌණන විභාජනය සිද්ධ වෙලා සුද්ධ බීජාණු හැදෙනවා. සුද්ධ බීජාණු පොළොවට වැහිලා පැලවෙනවා. අපි කියනවා ප්‍රරෝහණය. පැලවෙලා පූර්ණජන්මාණු ශාකයේ බවට පත් වෙනවා. පූර්ණජන්මාණු ශාකයේ තුල තියෙනවා පූර්ණජන්මාණු දානි. ඔය පූර්ණජන්මාණු දානි ඇතුලේ අනූණන විභාජනය සිද්ධ වෙලා පූර්ණජන්මාණු වන ශුක්‍රාණු හදනවා. ඔන්න ගැලීම් සටහන. පූර්ණජන්මාණු වන ශුක්‍රාණු හදනවා. හරි. ලෑ පහත වංශවල තියෙන ශ්වසන ව්‍යුහ. මොනවද තියෙන ශ්වසන ව්‍යුහ? මේ නිඩාරියාවන්ගේ මොකද්ද මේ ශ්වසන ව්‍යුහය? දේහ පුෂ්ඨය. මොලුස්කාවන්ගේ මොකද්ද? ප්‍රාවරණය තුල ඇති ජලක්ලෝම. ප්‍රාවරණය තුල ඇති ජලක්ලෝම. ඇනලීඩාවන්ගේ ළමයි. ඇනලීඩාවන්ගේ ශ්වසන ව්‍යුහය මොකද්ද? අංශපාදිකා. අංශපාදිකා. එකයිනොඩමේටාවන්ගේ ගොඩක් තියෙනවා. ශ්වාස රූප, පැපුල, දේහය තුල ඇති නාල, දේහ බිත්තිය ඔය හතරම. ආත්‍රපෝඩාවන්ගෙත් ගොඩක් තියෙනවා. ජලජ ආත්‍රපෝඩාවන්ගේ මොකද්ද? ජලක්ලෝම. භෞමික ආත්‍රපෝඩාවන්ගේ ශ්වාසනාල පද්ධති. ඇරක්නිඩාවන්ගේ පත්පෙන හැලි. පහත විශේෂිත ව්‍යුහවල කෘත්‍ය දංශක කෝෂ්ඨවල මොකද්ද ළමයි? කියන්නේ දංශක සෛල ආරක්ෂාව හා ගොදුරු. ආරක්ෂාව හා ගොදුරු වෙන විදියම. නාලපාද සංචරණය හා භෝජනය. චූෂකර ළමයි මොකද චූෂකර කෘත්‍ය? අධිග්‍රහණය හා සංචරණය. අධිග්‍රහණය හා සංචරණය. අංශපාදිකා සංචරණය හා සුසනය. සංචරණය හා සුසනය. පහත ජීවීන්ගේ දේහ පෘෂ්ඨ ආවරණය වී ඇති ද්‍රව්‍ය මෝලා. මෝරා හරි කොන්ඩ්‍රික්ටියස් කෙනෙක්ද ඔස්ටික්ටියස් කෙනෙක්ද? මෝරා කියන්නේ කොන්ඩ්‍රික්ටියස් කෙනෙක් එහෙනම් රළු කොරළ. රළු කොරළ. බලය කියන්නේ ළමයි ඔස්ටික්ටියස් කෙනෙක් අස්තික කංකතාභ හා චක්‍රාකාර කොරළ. අස්තික කංකතාභ හා චක්‍රාකාර කොරළ. ගිරව කියන්නේ පක්ෂියෙක්. ගිරවගෙන් මොනවද ආවරණලා තියෙන්නේ? පිහාටු. මිනිසා ළමයි අපේ දේහය ආවරණ වෙලා තියෙන්නේ මොනවෙන්ද? රෝම. ශීරපායින්ගේ රෝම. නයා කියන රෙප්ටීලියාවෙක් මොනවෙන්ද? කෙරටිනීමේ ශල්ක. කෙරටිනීමේ ශල්ක. ඉක්තියෝපිස් කියන්නේ ළමයි ඇම්ෆිබියාවෙක් නේ. ඇම්ෆිබියාගේ මොකෙන්ද? දැන් ගෙම්බෙක් වගේ සතෙක් ගත්තොත් තුනී ග්‍රන්ථිමය තෙත සම. තුනී ග්‍රන්ථිමය තෙත සම. හරි. ඒකලා පොයින්ට් වැඩියෙන් තියෙන ප්‍රශ්නයක්. ඔක්කොම පොයින්ට් 60ක් ගත්තා ළමයි ඒකට 1.6 ගානේ හරි. ලකුණු 80කට ඩින්වත් තියෙන කවුද ඉන්නේ? හරි. 80කට වැඩි නැත්තම් වැඩක් නෑ ළමයි මේක හැරි කියලා මෙච්චර ටික කතා කරලා ලකුණු 80ක් ගන්න බැයි නා. හරිද? මේ වැඩ කරනවා මදි ඒකයි ප්‍රශ්නේ. හරි. 100න් ලකුණු 80ක් කියන්නේ පොඩි ගාණක් නේ. නේද? බලන්න පොඩ්ඩක් මාකින් එකේ රචනා ප්‍රශ්න දෙකත් එක්ක 102කට මොකක්ද වෙලා තියෙන්නේ කියලා. හරි. ළමයි මේ ඊළඟ ස්ට්‍රක්චර් එක බලමු. සතුන්ගේ චලන සිදුවීමේදී පද්ධති කීයක් දායක වෙනවද? සතුන්ගේ චලන සිද්ධියේදී පද්ධති 4ක් දායක වෙනවා. අස්ථි ස්නායු, පේශි, අන්තරා සර්ග.
ශාක වල දායක වෙනවද ළමයි? නෑ සතුන්ගේ විතරයි යෝක. හරි. DNA හා RNA වල භස්ම යුගල් වීමේ වැදගත්කම. අන්න. ළමයි ඔයා දන්නවනේ න්‍යෂ්ටික අම්ල වලදී භස්ම යුගල් වෙනවද නැද්ද? යුගල් වෙනවා. ඇඩිනින් හැම වෙලාවෙම යුගල් වෙන්නේ කා එක්කද? තයිමින් එක්ක. ගුවෙනින් සයිටෝසින් එක්ක යුගල් වෙන්නේ. ගුවෙනින් සයිටෝසින් එක්ක යුගල් වෙන්නේ හයිඩ්‍රජන් බන්ධන තුනකින්. ඇඩිනින් තයිමින් එක්ක යුගල් වෙන්නේ හයිඩ්‍රජන් බන්ධන දෙකකින්. ඇඩිනින් හැම වෙලාවෙම තයිමින් එක්ක විතරම යුගල් වෙන්න පුළුවන්. මෙහෙම වෙන්න බැයිද? ඇඩිනින් යුරසිල් එක්ක යුගල් වෙන්න බැයිද හයිඩ්‍රජන් බන්ධන දෙකකින්? ඈ දැන් RNA වල තියෙන මෙහෙම ළමයි. RNA වල තයිමින් නෑ යුරසිල් තියෙන්නේ. ඇඩිනින් යුරසිල් එක්ක සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඔයාගෙන් අහන්නේ භස්ම යුගල් වීමේ වැදගත්කම. ළමයි DNA වල භස්ම යුගල් වීම නිසා මොකද්ද වෙන්නේ? පට දෙක එකිනෙක බැඳ තබා ගන්නවා. පොලිනියුක්ලියෝටයිඩ් දාම දෙකක් තියෙන්නේ. ඒ දෙක එකිනෙක සම්බන්ධ කරන මේ භස්ම යුගල් වීම වගේ. පට දෙක එකිනෙක සම්බන්ධ වීම. නැත්තම් පට දෙක එකිනෙක බැඳ තබා ගැනීම. දැන් RNA වල එහෙම එකිනෙක බැඳ තබා ගන්න පට දෙකක් තියෙයිද ළමයි? RNA වල එකිනෙක බැඳ තබා ගන්න පට දෙකක් තියෙයිද? නෑ. RNA වල භස්ම යුගල් වීමේ වැදගත්කම මොකද්ද? RNA වල කෘත්‍යයට වැදගත් වන RNA වල කෘත්‍යයට වැදගත් වන ත්‍රිමාන හැඩය පවත්වා ගැනීම. ඒ කියන්නේ RNA වල ත්‍රිමාන හැඩයක් තියෙනවා ළමයි. එයා ඉටු කරන කෘත්‍යයට ඒ හැඩය ඕනි. අන්නේ හැඩය ඇති කරන්නේ භස්ම යුගල් වීම. කෘත්‍යයට වැදගත් වන ත්‍රිමාන හැඩය පවත්වා ගැනීම. ආලෝක අන්වීක්ෂ හා ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ අතර වෙනස්කම් දෙකක් සංසන්දනය කරන්න. මට කියන්න ආලෝක අන්වීක්ෂ වලදී විකිරණය මොකද්ද? භාවිතා කරන විකිරණය ආලෝකය. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ වලදී ඉලෙක්ට්‍රෝන ධාරාව. ආලෝක අන්වීක්ෂ වලදී මේ ආලෝකයේ වස්තුව මතට දෙන්න භාවිතා කරන්නේ මොනවද? වීදුරු කාච. වීදුරු කාච භාවිතා කරන්නේ. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ වලදී ඉලෙක්ට්‍රෝන ධාරාව වස්තුව මතට දෙන්න වීදුරු කාචද භාවිතා කරන්නේ? නෑ. ප්‍රබල විද්‍යුත් චුම්බකය. ප්‍රබල විද්‍යුත් චුම්බක. ආලෝක අන්වීක්ෂ වලින් සජීවී නිදර්ශක බලන්නත් පුළුවන්. අජීවීව බලන්නත් පුළුවන්. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ වලින් පුළුවන් අජීවී නිදර්ශක විතරයි. ආලෝක අන්වීක්ෂ වල ප්‍රතිබිම්බයේ පියවියසින් නිරීක්ෂණය කරන්න පුළුවන්. මේකේ පියවියසින් නිරීක්ෂණය කරන්න පුළුවන්ද? බෑ. මේකදී අපි ෆොටෝ එකක් දිහා බලන්න. ඒකට කියනවා ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂීය ඡායාරූප භාවිතා කරනවා. පියවියසින් බලන්න පුළුවන් නම් ස්වභාවික වර්ණ පේනවද නැද්ද? ස්වභාවික වර්ණ පේනවා. ස්වභාවික වර්ණ නිරීක්ෂණය කළ හැක. මේකෙදි ස්වභාවික වර්ණ බලන්න පුළුවන්ද? බෑ. ඇත්ත ප්‍රතිබිම්බය දිහා නෙමේ ෆොටෝ එකක් බලන්න. ස්වභාවික වර්ණ නිරීක්ෂණය කළ නොහැක. ස්වභාවික වර්ණ නිරීක්ෂණය කළ නොහැක. ආලෝක අන්වීක්ෂ වර්ණ ගන්නවන්නේ මොනවෙන්ද? ඩයි වර්ග වලින්. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ වලදී බැඩ ලෝහ වලින්. ඔය ඕනි දෙකක් සංසන්දනය කරන්න තියෙනවා. වැදගත්ම දේ සංසන්දනය කරද්දී දෙක එකට ලියවෙන්න ඕන. ආලෝක අන්වීක්ෂ ලියනවා ඉලෙක්ට්‍රෝන එක ලියන්න ඕනි ඒක. හරි. තේරෙනවලම? මියර සමන්විත වන්නේ මොන වාගෙන්ද? අර මයිටොකොන්ඩ්‍රියම් ඇතුලේ තියෙන ඇඟිලි වගේ නෙරුම් මියර හැදිලා තියෙන්නේ මොනවෙන්ද කියලා අහන්නේ මොනවෙන්ද? ප්‍රෝටීන වලින් හැදෙන්නත් පුළුවන් ප්‍රෝටීනමය නොවන වෙනත් අණු වලින් හැදෙන්නත් පුළුවන්. ප්‍රෝටීන හා ප්‍රෝටීනමය නොවන අණු. ප්‍රෝටීන හා ප්‍රෝටීනමය නොවන අණු. සෛල සංධි අණු මොනවාද? සෛල සංධි කියන්නේ මොනවද ළමයි? දැන් මේ ප්‍රශ්නේ අංක වෙනස් වෙලා තියෙන්නේ නේ 4 2 එහෙම ගහලා නේද? ඒක 1 2 3 කියලා හදා ගන්න ඕනේ හරි. සෛල සංධි අණු මොනවද? එක ළඟ තියෙන සෛල දෙකේ මොනවද සම්බන්ධ කරන සෛල සංධියකින්? සෛල ප්ලාස්ම. යාබද සෛලවල සෛල ප්ලාස්ම සම්බන්ධ කරන ව්‍යුහ. යාබද සෛලවල සෛල ප්ලාස්ම සම්බන්ධ කරන ව්‍යුහ. මට කියන්න ඔය වගේ ශාක සෛල අතර තියෙන සෛල සංධි වර්ගය මොකද්ද? ශාක සෛල අතර තියෙන සෛල සංධියේ නම ප්ලාස්ම බන්ධ. ප්ලාස්ම බන්ධයේ ලක්ෂණ හතරක් තියෙනවා. අන්නේ ලක්ෂණ හතර මොනවද ලක්ෂණ හතර? එකක් අන්වීක්ෂීයයි. පියවසර පේන්නේ නැහැ ළමයි. අන්වීක්ෂීයයි. සෛල ප්ලාස්මයෙන් පිරීලා තියෙන්නේ මේවා. ප්ලාස්ම බන්ධය කියන්නේ දිගු බටයක් වගේ එකක්. ඒක සෛල ප්ලාස්මයෙන් පිරී ඇත. සෛල ප්ලාස්මයෙන් පිරීලා තියෙනවා නම් සජීවීද අජීවීද? සජීවී. එහෙනම් සජීවී. ප්ලාස්ම බන්ධ කියන්නේ දිග බටයක් වගේ සංදිය තියෙන්නේ. පටල වලින් ආවරණය වෙලාද නැද්ද? පටල වලින් ආස්තරණය වී ඇත. පටල වලින් ආස්තරණය වී ඇත.
මෙන්න ලක්ෂණ 4 හරි. ප්‍රභා සංශ්ලේෂණයට බලපාන සාධක 4. ළමයි ප්‍රභා සංශ්ලේෂණයට බලපාන සාධක මොනවද? උෂ්ණත්වය ඕනි, ආලෝකය ඕනි, කාබන් ඩයොක්සයිඩ් ඕනි, ජලය ඕනි. මට කියන්නේ මේ සාධක 4ම එකපාරම ලැබෙන්න පුළුවන්ද බැයිද? සාධක 4ම එකපාරම ලැබෙන්න පුළුවන්ද බැයිද? ලැබෙන්න පුළුවන්නේ. මොකක් හරි ක්‍රියාවලියකට සාධක ඔක්කොම එකපාරම ලැබෙනවා නම් ඒ වෙලාවේ ක්‍රියාවලිය ශීඝ්‍රතාවය තීරණය කරන්නේ කවුද? අඩු අවම මට්ටමින් ලැබෙන සාධක. ඒකට කියනවා සීමාකාරී සාධකය. මෙන්න සාධක 4 හරි. ඔයාගෙන් අහනවා පසුපොට්‍රොසොයික් අවධියේදී බිහි වූ. ඕකට යන්න කලින් මට කියන්න පේලියෝසොයික් යුගයේ මුල් කාලයේදී බිහි වෙන්නේ කවුද? පේලියෝසොයික් යුගයේ මුල් කාලයේදී බිහි වෙන්නේ ඈලම වර්තමාන සත්වංශ බහුතරය. ඒ කියන්නේ අද වර්තමානයේ දකින්න ඉන්න සත්තුන්ගෙන් වැඩි ප්‍රමාණයක් බිහි වෙන්නේ පේලියෝසොයික් යුගයේ මුල් කාලේ. ඔයාගෙන් අහන්නේ පසුපොට්‍රොසොයික් අවධියේදී කවුද බිහි වෙනවා? සත්වකාණ්ඩ 4ක්. කවුද? පොරිෆෙරා, ස්පොන්ජින්, නිඩාරියා, මොලුස්කා. පොරිෆෙරා, ස්පොන්ජින්, නිඩාරියා, මොලුස්කා. ළමයි ඊට පස්සේ රොබර්ට් එච් විටේකර් රාජධානි පහේ වර්ගීකරණයක් ඉදිරිපත් කරනවානේ. රොබර්ට් එච් විටේකර් ඉදිරිපත් කරපු රාජධානි පහේ වර්ගීකරණය ඉදිරිපත් කරන්න යා භාවිතා නිර්ණායක කීයක් භාවිතා කරාද? 3ක්. අන්නේ නිර්ණායක 3 මොකද්ද? එක සෛල සංවිධානය. න්‍යෂ්ටියක් තියනවද නැද්ද කියන එක. සෛල සංවිධානය. දෙවෙනි එක පෝෂණය. කියන ප්‍රභා සංශ්ලේෂීද විෂම පෝෂීද එහෙම. අනිත් එක ළමයි හැදිලා තියෙන සෛල සංඛ්‍යාව. කියන්නේ ඒක සෛලික හා බහුසෛලික බව. ඒක සෛලික හා බහුසෛලික බව. හොඳට මතක තියෙන්න ඕනේ විටේකර් රාජධානි පහේ වර්ගීකරණයේ නිර්ණායක ගත්තේ මෙන්න මේ තුන. හරි. සාගසම් වල දේහ ස්වභාවය. සාගසම් ගත්තොත් තමයි මේ වගේ කෙනෙක් නේ. හරි. සාගසම් කියන්නේ මේ වගේ කෙනෙක්. හරි. ඔය වගේ. මම කියන්නේ මෙයාගේ නිකන් එක තැනකට ළමයි මෙහෙම එකතු වෙච්ච දේහයක්ද පැතිරිච්ච දේහයක්ද තියෙන්නේ. පැතිරිච්ච දේහයක්. උල්ලා ජෙලිඩියම් සාගසම් කියන තුනේම පැතිරිණු දේහයක් තියෙන්නේ. අපි පැතිරුණු දේහයට තමයි තලසක් කියන්නේ. මෙයා බහුසෛලික කෙනෙක් ළමයි. අපි කියනවා මෙයා බහුසෛලික තලසක් තියෙනවා. ඒක ගහක් වගේ. පළවෙනි පොයින්ට් එක බහුසෛලික තලස ශාඛාකාරයි. අර මුලින්ම තලසක් කියන එක තේරුම් ගන්න පැතිරුණු දේහයක්. බහුසෛලිකය කියන්නේ සෛල ගොඩකින් හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ සෛල ගොඩකින් හැදිච්ච පැතිරුණු දේහයක් තියෙනවා. ඒක ගහක් වගේ. ගහක් වගේ පෙනුමක් තියෙනවා. ශාඛාකාරයි. මෙයාගේ දේහයේ ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. මොකක්ද ඒ කොටස් තුන? මෙන්න මේ මුල වගේ ව්‍යුහයට කියනවා මොකද්ද? අවුල් පාසුව. එන අවුල් පාසුව එක කොටසක්. අනිත් එක මෙයාගේ මේ කඳක් වගේ එකක් තියෙනවනේ. ඕකට කියනවා මොකද්ද? වුන්තය. ඕකට කියනවා වුන්තය. අනිත් එක තියෙනවා මේ පත්‍ර වගේ ව්‍යුහයක් නවා. පත්‍රනේ මේ අපි පත්‍ර කියන්නේ මේ කියන්නේ මොනවද? තල. අපි මේකට කියනවා පත්‍ර වැනි තල. අන දෙවෙනි පොයින්ට් එක ගන්න. මුල් වැනි අවුල් පාසුව කඳක් වැනි වුන්තය හා පත්‍ර වැනි තල වලින් සමන්විත වේ. මුල් වැනි අවුල් පාසුව කඳක් වැනි වුන්තය පත්‍ර වැනි තල වලින් සමන්විත වේ. ඊට අමතරව මෙයාගේ මොනවද තියෙන්නේ? මෙන්න මේ වගේ බැලුම් බෝල වගේ ටිකක් තියෙනව නේද ළමයි? මෙයා මොනවෙන්ද පිළිලා තියෙන්නේ බැලුම් බෝල වගේ කිව්වහම ළමයි? වාතයෙන්. අන්න වාතයෙන් පිළිච්ච මේ බැලුම් බෝල වගේ ව්‍යුහ වලට මොකක් කියලාද කියන්නේ? ඉපිල්ලා කියලා කියනවා නැත්තම් උත්ප්ලාවක. මේකේ වැදගත්කම මොකද්ද? මෙයාට සෘජුව කෙලින් ඊට සම්දාඩනේ සපේනවා. වායු පිරුණු උත්ප්ලාවක ඇත නැත්තම් වායු පිරුණු ඉපිල්ල ඇත. හරි. ඊළඟ ළමයි බීජ ශාකවල ජන්මානුශාකයේ බීජානුදානිය තුල රැඳී පැවතීමේ වැදගත්කම. ළමයි ඒ කියන්නේ මට කියන සියලුම ශාකවල ජන්මානුශාකයේ පොළොවේද හැදෙන්නේ. ජන්මානුශාකයේ පොළොවේ හැදෙන්නේ මොන ශාකවලද? විනාල ශාකවලයි බීජ රහිත සනාල ශාකවලයි තමයි ජන්මානුශාකයේ පොළොවේ හැදෙන්නේ. සියලුම බීජ ශාකවල ජන්මානුශාකයේ කොහෙද තියෙන්නේ? බීජ ශාකයේ ඇතුළෙමයි. එන කොස් ගහ ගත්තොත් බීජ ශාකයක් ළමයි.
එයාගේ ජන්මාණු ශාකය පොළවේ හැදෙන්නේ. කොස් ගහ ඇතුළෙම තමයි තියෙන්නේ. ඒ කියන්නේ හොඳට මතක තියාගන්න විනාල ශාකයි බීජ රහිත සනාල ශාකවලයි ජන්මාණු ශාකයේ පොළවේ හැදෙන්නේ. බීජ ශාකවල ජන්මාණු ශාකය හැදෙන්නේ බීජාණුදානිය ඇතුළෙමයි. ඒකේ වැදගත්කම මහන්නේ මොකද්ද? පාරිසරික ආතති වලින් ආරක්ෂා වීම. පාරිසරික ආතති වලින් ආරක්ෂා වීම. බාහිර පරිසරය නෙමෙයි ඉන්නේ ගහක් ඇතුළත පාරිසරික ආතති දැනෙන්නේ නැහැ උෂ්ණත්වයේ පීඩිතය වගේ. අනිත් එක වියලීමෙන් ආරක්ෂා වීම. අවුව දැනෙන්න පුළුවන් ද ළමයි යාට? බාහිර පරිසරය නෙමෙයි ඉන්නේ. ගහක් ඇතුළේ ඉන්නේ. වියලීමෙන් ආරක්ෂා වීම. ළමයි ඔයා දන්නවනේ පාරිජම්බුල කියන අහිතකරයි කියලා. පාරිජම්බුල කියන වදින්න පුළුවන් ද ඔය ජන්මාණු ශාකයට. බාහිර පරිසරය නෙමෙයි ඉන්නේ. බීජාණු ශාකය ඇතුළේ ඉන්නේ. UV කිරණ වලින් ආරක්ෂා වීම. UV කිරණ වලින් ආරක්ෂා වීම. හරි. ඊළඟ අහනවා සංයෝගාණුවේ ලක්ෂණ තුනක්. මට කියන්න මේ සංයෝගාණුව හදන්නේ කවුද? දිලීරවල සයිගොමයිකෝටා කියන වංශය ලිංගික ප්‍රජනනයට හදන ව්‍යුහය. ප්‍රධාන කරුණු හතරයි. එක දෘඩ ව්‍යුහයක්. ඒ කියන්නේ ශක්තිමත් ව්‍යුහයක්. න්‍යෂ්ටි රාශියක් ඇත. න්‍යෂ්ටි රාශියක් ඇත. ප්‍රධාන ක්‍රියාවලි දෙකක් මගින් මේ ව්‍යුහය හැදෙන්නේ. මොකක්ද මේ ක්‍රියාවලි දෙක? න්‍යෂ්ටි යෝගය හා ප්ලාස්ම යෝගය. න්‍යෂ්ටි යෝගය හා ප්ලාස්ම යෝගය මගින් සෑදී. හරිද? පාරිසරික ආතති දරා ගන්න පුළුවන්ද බැයිද? අධික වියලීමටයි අධික සීතලටයි ඔරොත්තු දෙනවා. අධික වියලීමට හා අධික සීතලට ඔරොත්තු දෙයි. අධික සීතලට ඔරොත්තු දෙයි. අහිතකර කාලගුණික තත්වයකදී මෙයා බීජාණු හදනවද? මේ ලිංගික ප්‍රජනනයට හදන ව්‍යුහේනේ. හිතන්න අධික නියඟයක් තීද්දි මෙයා බීජාණු හදනවද? අධික සීතලක් තීද්දි මෙයා බීජාණු හදනවද? දැන් අපි ඔකට මොකක් කියලාද කියන්නේ? අහිතකර තත්ත්වවලදී පරිවෘත්තීය වශයෙන් නිෂ්ක්‍රීයයි. කියන්නේ බීජාණු හදන්නේ අහිතකර තත්ත්වවලදී පරිවෘත්තීය වශයෙන් නිෂ්ක්‍රීය වේ. පරිවෘත්ත වශයෙන් නිෂ්ක්‍රීය වේ. හරිද? හොඳට තේරුම් ගන්න දැන් සංයෝගාණුවේ කරුණක් කියනවා අධික වියලීමට හා අධික සීතලට ඔරොත්තු දෙයි. MCQ එක අහනවා අධික සීතල පරිසරයකදී සංයෝගාණුව බීජාණු සාදයි. අරකට ඔරොත්තු දෙනවා කියන එක මතක් වෙලා හරි වගේ එකකට යන්න පුළුවන්. හැබැයි හදනවද? අධික සීතලකදී අධික වියලීමේදී විනාශ වෙන්නේ නැහැ. හැබැයි පරිවෘත්තීය වශයෙන් නිෂ්ක්‍රීයයි. බීජාණු හදන්නෙත් නැහැ. නිකම්ම ඉන්නවා. පරිසර තත්ත්ව යහපත් වුණාට පස්සේ තමයි බීජාණු හදන්න පටන් ගන්නේ. හැබැයි අධික සීතලදී වියලීමේදී විනාශ වෙන්නේ. හරිද? අංක ටික පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා මේක අවුලක් නැහැනේ. අවුල්ද නැහැනේ? නැන්නේ මේ හරි. දෙබෙදුන් සුටියක් තියෙනවා. බලමු. දෙබෙදුන් සුටියක් තියෙනවා මේ ඔබීලියා ඉන්නවා. ඔබීලියා කියන්නේ ළමයි නිඩාරියාවෙක් නේ. ටීනියා ඉන්නවා. ටීනියා කියන්නේ තින් ළමයි පැතිහෙල්මින්තස් කෙරේ. කොකු පණුව ඉන්නවා නෙමටෝඩාවෙක්. වැරහැලි පණුව ඉන්නවා ඇනලීඩාවෙක්. දැල්ලා ඉන්නවා මොලුස්කාවෙක්. අකරැල්ල ඉන්නවා ළමයි ආත්‍රපෝඩාවෙක්. අකරැල්ල ඉන්නවා ආත්‍රපෝඩාවෙක්. පෙදගිල්ල ඉන්නවා එකයිනොඩමේටාවෙක්. බලමු. පළවෙනි එකේ කියනවා විශේෂිත සසර ව්‍යුහ ඇත විශේෂිත සසර ව්‍යුහ නැතලු. දෙකේ කියනවා සම්පූර්ණ ආහාර මාර්ගයක් ඇත සම්පූර්ණ ආහාර මාර්ගයක් නැත. තුනේ කියනවා බහිස්ත්‍රාවී ව්‍යුහ ඇත බහිස්ත්‍රාවී ව්‍යුහ නැත. හතරේ කියනවා කයිටීන් ඇත කයිටීන් නැත. පහෙත් කියනවා කයිටීන් නැත කයිටීන් නැත කියලා. ඔක මං හදාගන්න කිව්වා මොකද්ද? සන්ධිපාද ඇත සන්ධිපාද නැත. සන්ධිපාද ඇත සන්ධිපාද නැත. 6 බන්ධනය පෙන්වන්නේ ඛණ්ඩනය. මොක හදාගෙන කොහම ඛණ්ඩනය පෙන්වයි ඛණ්ඩනය නොපෙන්වයි. එන ඛණ්ඩනය කියන්නේ දේහයේ කොටස් වලට බෙදලා තියෙනවලු. සමහර අයගේ බෙදලා නැහැලු. සමානව කොටස් වලට බෙදලා නම් අපි කියනවා සත්‍ය ඛණ්ඩනය. සමානව කොටස් වලට බෙදලා නැත්නම් අපි කියනවා සත්‍ය ඛණ්ඩනයක් නෙමෙයි තියෙන්නේ ව්‍යාජ ඛණ්ඩනය. බලමු. විශේෂිත සසන ව්‍යුහ නැත. මෙන්න මේ තුන් දෙනාට විශේෂිත සසන ව්‍යුහ නැහැ. මේ ඔක්කොටම විශේෂිත සසන ව්‍යුහ තියෙනවා. හරිද?
වැඩහැලි පැනුව ගත්තොත් අංශපාදිකා තියෙනවා, දැල්ල ගත්තොත් ප්‍රාවරණයේ ජලක්‍රෝම තියෙනවා, අකරැල්ල ගත්තොත් භෞමිකාත්‍ර පොට්ටෙක්, ශ්වාසනාල පද්ධති තියෙනවා, පෙදැඟිල්ලයි ගත්තොත් පැපුල ශ්වාසරුක් ටිකක් තියෙනවා. හැබැයි මෙන්න මේගොල්ලන්ගේ ශ්වසන ව්‍යුහ නැහැ. ඒ කියන්නේ මෙතෙන්ට එන්න ඕනි ඔබීලියයි, තීනියයි, කොකුපණුවයි. හැබැයි ඔහම ජීවීන් තුන්දෙනෙක් දැම්මද? තුන්දෙනෙක් දාන්න බෑ. එහෙනම් බලන්න ඕනි මේ ටික බෙදන්න පුළුවන් කොතනින්ද? මම මෙතෙන්ට දානවා අංක 2. ඒ කියන්නේ 2 දානවා කියන දෙවෙනි පියවරෙන් ඒ ජීවීන් ටිකව බෙදලා තියෙනවා. සම්පූර්ණ ආහාර මාර්ගයක් තියෙන්නේ කාටද මෙතනින්? නෙමටෝඩාවන්ට විතරයි. අන්න කොකුපණුව එක ජීවියෙක් විතරනේ දාන්න පුළුවන් අපිට මෙතන. සම්පූර්ණ ආහාර මාර්ගයක් නෙමටෝඩාවන්ට තියෙනවා. මේ දෙන්නටම අසම්පූර්ණ ආහාර මාර්ගයක් තියෙන්නේ. බුදේ නෑ මුකේ විතරයි තියෙන්නේ. එහෙනම් මෙතන එනවා. මෙතන 2 දැම්මනම් ඔබීලියයි තීනියයි. දැන් ජීවින් දෙන්නෙක්ව දාන්න බෑ. ජීවින් දෙන්නෙක්ව දාන්න මම බලනවා මේ බෙදෙන්න එක මෙතනින් කවුද බෙදන්නේ? ඔබීලියයි තීනියයි. මම මෙතෙන්ට අංක 3 දානවා. ඒ කියන්නේ 3 දානවා කියන්නේ මෙතෙන්ට අයිතුන ජීවින් දෙන්න තුන්වෙනි පියවරෙන් බෙදෙනවා. බහිස්ත්‍රාවි ව්‍යුහ ඇත. හරි ළමයි තීනියා කියන්නේ පළවෙනි බහිස්ත්‍රාවි ව්‍යුහයේ පෙන්වන්නේ ප්‍රතිහෙල්මින්තස්. සිලු බල්බ. ඔබීලියා කියන්නේ නිඩාරියාවේ බහිස්ත්‍රාවි ව්‍යුහයක් නේ. ඔබීලියා. මේ තුන් දෙනා මම දාගත්තා. හරිද? දැන් මේ කට්ටිය බෙදන්න තියෙන්නේ විශේෂ ශ්වසන ව්‍යුහ ඇත. මේ 4 දෙනානේ මෙතෙන්ට අයිති වෙන්නේ. මෙතෙන්ට වැඩහැලි පණුවයි තියෙනවා, දැල්ලයි තියෙනවා, අකරැල්ලයි තියෙනවා, පෙදගිල්ල. දැන් ඉතුරුලා අනික් කට්ටිය බෙදලා ඉවරයිනේ. 4 දාන්න තියෙන්නේ. මම මෙතෙන්ට 4 දානවා. කයිටින් ඇත. ඇනලීඩාවන්ගේ කයිටින් හම්බුණාද අපිට? ඇනලීඩාවන්ගේ කයිටින් හම්බුණාද? ඇනලීඩාවන්ගේ කයිටින් හම්බුනේ නැහැ. දැල්ලගේ කයිටින් තියෙද නැද්ද? තියෙනවා. දැල්ලා කියන්නේ මොලුස්කාවේ ක්‍රේත්‍රිකාව තියෙනවා. එහෙනම් කයිටින් තියෙනවා. දැල්ලා. හකරැල්ල කියන්නේ ආත්‍රපෝඩාවෙක් නේ ළමයි. ආත්‍රපෝඩාවන්ගේ සෛල බිත්තිය මේ හැදිලා තියෙන්නේ මොකෙන්ද? ආත්‍රපෝඩාවන්ගේ බහිස්සකිල්ල හැදෙන්නේ මොනවෙන්ද හැදෙන්නේ? කයිටින් වලින්. හරිද? ඊට අමතරව තව තැනක තියෙන ආත්‍රපෝඩාවන්ගේ කයිටින් මොකද්ද? ශ්වාසනාල පද්ධති වලත් කයිටින් තියෙනවා. ආත්‍රපෝඩාවන්ගේ කොහොමද තියෙනවා එතකොට? පෙදඟිල්ලගේ කයිනොඩෝමීටරන්ගේ කයිටින් කතා කරාද අපි? එකනොඩෝමීටරන් කයිටින් නෑ. මෙතෙන්ට දැල්ල හැකරලා අයිති වෙනවා. එහෙනම් කයිටින් නැත කියන එකට පෙදඟිල්ලයි වැරහැලි පණුවයි අයිති වෙනවා. දැන් බලන්න මේ දෙන්න බෙදන්න. දැල්ල හැකරලා මෙතෙන්ට 5 දාන්න. සන්ධිපාද ඇත්ත සන්ධිපාද තියෙන ආත්‍රපෝඩාවන්ගේ මෙතෙන්ට හැකරලා දැම්මකි. දැල්ලගේ සන්ධිපාද නෑ නෝ පේශමේ පාදයක් නෙති. හරිද? එහෙනම් මෙතෙන්ට අපි ඉතුරුලා තියෙන්නේ 6. පෙදගිල්ලයි වැරහැලි පණුවයි. ඛණ්ඩණය පෙන්වයි. ඛණ්ඩණය නොපෙන්වයි. කවුද ඛණ්ඩණය පෙන්වන්නේ? මතකද කයිනොඩෝමීටරන් යටතේ දුන්න පරිණත ජීවීන් ඛණ්ඩණයවත් ශීර්ෂණයවත් පෙන්වන්නේ නැහැ. ඒ කියන්නේ මේ පෙදගිල්ල කියන එක්කෙනා ඛණ්ඩණය පෙන්වන්නේ නැහැ. වැරහැලි පණුව කියන්නේ ඇනලීඩාවන් ළමයි. මුලින්ම ඛණ්ඩණය පෙන්වන්නේ මේගොල්ලෝ. ඔය විදිහට එන හරි කාගේද ළමයි? දෙවියන් සුචි හරි කවුද? ඕක තමයි ඉතින් ප්‍රශ්නේ. හරිද? දෙවියන් සුචියක් හදාගන්න බෑ ළමයි තාම. හරිද? දාගන්න දෙවියන් සුචි ළමයි. හරි. ළමයි වාගෙන් අහනවා ප්‍රාක්සයිලයේ බිහිවීමේ පියවර 4. කෙටියෙන් අහන්නේ මොනවද පියවර 4? පළවෙනි පියවර ළමයි වායුගෝලීය අකාබනික අණු මගින් සරල කාබනික අණු සෑදීම. වායුගෝලයේ තියෙන අකාබනික අණු වලින් සරල කාබනික අණු සෑදීම. දෙවෙනි පියවර මොකද්ද? සරල කාබනික අණු බහුවවීකරණය වීමෙන් කාබනික මහා අණු සෑදීම. තුන්වෙනි පියවර ඒ කාබනික මහා අණු පටල තුල ඇසිරීමෙන් ප්‍රාක්සයිලයේ බිහිවීම.
හතරවෙනි පියවර මොකද්ද? ඒ ප්‍රාක්සයිලය තුල තිබ්බ න්‍යෂ්ටික අම්ලයට ප්‍රතිඵලිත වීමේ හැකියාව ලබාගෙන පරිණාමය සිදු වීම. න්‍යෂ්ටික අම්ල ප්‍රතිඵලිත වීමේ හැකියාව ගැනීම. ඒ කියන්නේ සරලව කියනවා නම් වායු ගෝලයේ තිබ්බ වායු අණු වල ද්‍රව්‍ය එකතු වෙලා මොනොසැකරයිඩ් ඇමයිනෝ අම්ල වගේ සරල කාබනික අණු හැදෙනවා. මොනොසැකරයිඩ් ගොඩක් එකතු වෙලා පොලිසැකරයිඩ් හැදෙනවා. ඇමයිනෝ අම්ල ගොඩක් එකතු වෙලා ප්‍රෝටීන හැදෙනවා. ඒ වගේ ප්‍රෝටීන පොලිසැකරයිඩ් වගේ කියන කාබනික මහා අණු වටේ පටලයක් තුල සිලා ප්‍රාක්සයිලය හැදෙනවා. ඒක ඇතුලේ තිබ්බ න්‍යෂ්ටික අම්ලයේ ප්‍රතිඵලිත වීමේ හැකියාව ලබා ගන්න. ඩබල් වීමේ හැකියාව ගන්න. ප්‍රාක්සයිලයේ බිහිම පියවර හතර ඔක. කෙටියෙන් අහලා තියෙන නිසා මම ලිව්වේ. ඒකේ දීර්ඝව අහුවොත් අර දීපු නෝට් එක ලියන්න ඕනේ. ජම්බාලිය යනු කුමක්ද? නෑ මට කියන්නේ ජන්බාලිය තියෙන්නේ කොන්ඩ්‍රික් ටිඑස් ළඟද ඔස්ටික් ටිඑස් ළඟද? ජන්බාලිය කියන එක තියෙන්නේ කොන්ඩ්‍රික් ටිඑස් ළඟද ඔස්ටික් ටිඑස් ළඟද? කොන්ඩ්‍රික් ටිඑස් ළඟනේ. දැන් මේ බලන්න මේ කොන්ඩ්‍රික් ටිඑස් ළඟ මෙහෙම එනවා ආහාර මාර්ගය. මේ තියෙන්නේ ආහාර මාර්ගය. තව මෙහෙන් ළමයි මෙහෙම එනවා ප්‍රජනක මාර්ගය. ප්‍රජනක මාර්ගය. තව ළමයි මෙහෙන් මෙහෙම එනවා බහිස්ත්‍රාවී මාර්ගය. ආහාර මාර්ගයයි ප්‍රජනක මාර්ගයයි බහිස්ත්‍රාවී මාර්ගයයි තුනම එකට එකතු වෙලා ඇතුලේ හදනවා කුටීරය. ආහාර මාර්ගින ටිකත් මේකට වැටෙනවා ප්‍රජනක ද්‍රව්‍ය ටිකත් මේකට වැටෙනවා බහිස්ත්‍රාවී ද්‍රව්‍ය ටිකත් මේ කුටීරයට වැටෙනවා. ඔන්න ඒ කුටීරයට තමයි ජම්බාලී කියලා කියන්නේ. ඔය කුටීරය මෙහෙම බාහිරයට විවෘත වෙනවා සිදුරකින්. ඔය කුටීරය බාහිරයට විවෘත වෙනවා සිදුරකින්. ඒතර කොන්ඩ්‍රික්ටියස් ලගේ ජීර්ණය නොවිච්ච ද්‍රව්‍ය ටිකයි බහිස්ත්‍රාවී ද්‍රව්‍ය ටිකයි ප්‍රජනක ද්‍රව්‍ය ටිකයි ඔක්කොම එකක් සිදුරක් කරා තමයි එළියට එන්නේ. ජම්බාලී කියන්නේ මේක. ඒතර මේක හැදෙන විදිය තියෙන්නේ කාගේද? බාහිරයට විවෘත වෙනවා කියනක ඔය ටික එකතු කරලා ලියන්න ඕනේ ජම්බාලී මොකද්ද කියලා. මෙහෙම ලියමු. කොන්ඩ්‍රික්ටියස් වල නැත්තම් කාට්ලේජ් මසුන්ගේ ප්‍රජනක ප්‍රනාල බහිස්ත්‍රාවී ප්‍රනාල හා ආහාර ජීර්ණ මාර්ගය හා ආහාර මාර්ගය ජන්බාලිය නැමැති පොදු කුටීරයට විවෘත වේ. ජන්බාලිය නැමැති පොදු කුටීරයට විවෘත වේ. හරි. තව තියනවා ලියන්න. හරිද? එය තනි සිදුරකින් බාහිරයට විවෘත වේ. එය තනි සිදුරකින් බාහිරයට විවෘත වේ. හරි. ප්‍රධාන අග්‍රස්ත විභාජක දෙක මොකක්ද ළමයි? එකක් කඳේ කෙළවර තියෙනවා ප්‍රරෝහග්‍රස්ත විභාජකය. අනිත් එක මුලේ කෙළවර තියෙනවා මූලාග්‍රස්ත විභාජකය. අග්‍රස්ත විභාජක වල හදන සෛලම සහ සෛල මහත් වෙනවද? ශාක මහත් වෙනවද? දික් වෙනවද? දික් වෙනවනේ. ඒකට මොන වර්ධනය කියලාද කියන්නේ? ප්‍රාථමික වර්ධනය. ප්‍රාථමික වර්ධනයෙන් හැදෙන ව්‍යුහයට මොකක් කියලාද? ප්‍රාථමික ව්‍යුහය. ඔයයන් අහන්නේ මේ ප්‍රධාන අග්‍රස්ත විභාජක දෙක අතර වෙනස්කම්. එක තියෙන තැනින්ම වෙනස්කම. ප්‍රරෝහයේ අග්‍රස්තයේ ඇත. ප්‍රරෝහය කියන්නේ කඳ. ප්‍රරෝහයේ අග්‍රස්තයේ ඇත. මුලේ අග්‍රස්තයේ ඇත. මුලේ අග්‍රස්තයේ ඇත. ප්‍රරෝහග්‍රස්ත විභාජකය ආරක්ෂා කරන්නේ කවුද? ප්‍රරෝහග්‍රස්ත විභාජකය පත්‍ර මූලාකෘති මගින් ආරක්ෂා වේ. මූලාග්‍රස්ත විභාජකය මූලාග්‍ර කොපුව මගින් ආරක්ෂා වේ. හරි. ප්‍රරෝහග්‍රස්ත විභාජකයේ දෙපැත්තටම අලුත් සෛල හදනවද? එක් දිශාවකට පමණයි. කඳ දෙසට පමණයි හදන්නේ. එක් දිශාවකට පමණක් නව සෛල සාදයි. දෙදිශාවටම නව සෛල සාදයි. දෙදිශාවටම නව සෛල සාදයි. වෙනස්කම් තුනයි තියෙන්නේ. ඕකෙන් දෙකක් ලියන්න තියෙන්නේ. හරි. පොයින්ට් 40ක් තියෙන ප්‍රශ්නයක් ළමයි. එකකට 2.5 ගානේ. 100 හැදෙන්නේ එහෙමයි මේ. 100න් 84 ඉතිරි කවුද ඉන්නේ? ළමයි. හරි 90ක්වත් ගන්න පුළුවන් 80ක් නෙමෙයි 90ක්වත් ගන්න පුළුවන් ප්‍රශ්න මේ. හරිද? කරපු පේපර් 10 ටික කරන්න ආය. හරිද? ඒ ප්‍රශ්න කරන්න. ලකුණු තියෙන ළමයි ඉන්නවා. හරිද? 16 17 18 එහෙම තියලා ඇතිය ඉන්නවා මම කියන්නේ.
අපේ මේ පේපර් 50ක් විතර ගත්තොත් ඒකේ තියෙනවා ලකුණු 15ට වැඩිය සාමාන්‍ය 20ක් විතර තියෙනවා. අවසරින් ළමයි ටිකත් එක්ක ගත්තාම මේ සමහර ළමයි ඉන්නවා ලකුණු 2 3 තියෙනවා. මම යාළුවට කියන්නේ හරි. ලකුණු 2ක් 3ක් ගන්නවා කියන්නේ කිසිම වැඩක් කරන්නේ නැහැ. අතෝ ලකුණු 2ක් 3ක් ගන්න විදියක් නැහැ ළමයි. හරි. මෙලොවම වැඩක් කරන්නේ නැති අය තමයි ලකුණු 2ක් 3ක් එන්නේ. එහෙම කිසිම දෙයක් නිකමටවත් පොතක්වත් අල්ලන්නේ නැහැ. පන්තියේ කිරියක් 100ෙන් නෙමෙයි. ඒ වගේ කෙනෙක්ට තමයි ලකුණු 2ක් 3ක් එන්නේ. පන්තියක 100ෙන් හිටිය නම් ඒත් ඊට වැඩි එනවා. හරි. බලමු. හතරවෙනි එකට එන්න. විභාජක පටකයක ඇති සෛල පියවර 3යි. හරිලා මේ විභාජක පටකයක් ගන්න. විභාජක පටකයක තියෙන සෛල ප්‍රධාන ප්‍රදේශ කීයක් ඔස්සේ ගමන් කරනවද? 3ක් ඔස්සේ. දැන් විභාජක පටකය හැදිලා තියෙන්නේ මොනවෙන්ද? විභාජක සෛල වලින්නේ. අන්න. හොඳට තේරුම් ගන්න විභාජක පටකය හැදිලා තියෙන විභාජක සෛල වලින්. විභාජක පටකයක ප්‍රධාන ප්‍රදේශ කීයක් තියෙද? 3ක් තියෙනවා. ඒ 3 අතිපිහිට වෙලා තියෙන්නේ. පළවෙනි ප්‍රදේශයේ මෙන්න මේ විභාජක සෛල තියෙන මෙන්න මේ හරියේදී සෛල විභාජනය වෙන්නේ. අපි කියනවා ඒකට විභාජනය වෙන ප්‍රදේශය. විභාජනය වෙච්ච සෛල ඊළඟට මොකද්ද වෙන්නේ? දිගු වෙනවා. ඒකට කියනවා දිගුවන ප්‍රදේශය. දිගු වෙච්ච සෛල ඊට පස්සේ විශේෂිත කෘත්‍යයක් කරන්න හැඩ ගැහෙනවා. ඒකට කියනවා අපි සෛල විභේදනය වෙන ප්‍රදේශය. විභාජක පටකයක් ඇදලා තියෙන විභාජක සෛල වලින් විභාජක පටකයක ප්‍රධාන ප්‍රදේශ 3යි. පළවෙනි ප්‍රදේශයේදී වෙන්නේ සෛල විභාජනය වීම. දෙවෙනි ප්‍රදේශයේදී වෙන්නේම දිගු වීම. තුන්වෙනි එකේදී විභේදනය වීම. විශේෂ කෘත්‍යයක් කිරීමට හැඩ ගැහිම. ඔය ප්‍රදේශ තුන විභාජනය වෙන ප්‍රදේශයේ දිගුණ ප්‍රදේශයේ විභේදනය. සනාල පටකවල සෛලවල ඇති ලිග්නීන් වල වැදගත්කම් දෙකක්. ලිග්නීන් කොහෙද තියෙන්නේ සනාල පටකවල? වාහිනී වල තියෙනවා, වාහකාභ වල තියෙනවා, තන්තු වල තියෙනවා. නේ ඔය වෙන තියෙන ලිග්නීන් වල වැදගත්කම් දෙක මොකද්ද? ආතතියක් යටතේ ජල පරිවහනයේදී බිඳ වැටීම් වැළැක්වීමයි යාන්ත්‍රික සන්ධාරණය. ඕක හොඳට මතක තියෙන්න ඕනේ. ආතතියක් යටතේ සිදුවන ජල පරිවහනයේදී බිඳ වැටීම් වැළැක්වීම යාන්ත්‍රික සන්ධාරණය. යාන්ත්‍රික සන්ධාරණය කියන්නේ ශක්තිමත් බව. ආතතියක් කියන්නේ මොකද්ද? ඍණ පීඩනයක්. කතා කරන තියෙන රසෝද්ගමණය මෙලමු. ඊළඟ එක අහනවා ද්විබීජපත්‍රී ශාක කඳ. ද්විබීජපත්‍රී ශාක කඳ. අනිත් එක මොකද්ද? ඒක බීජපත්‍රී ශාක කඳ. මේ දෙකේ වෙනස්කම්. මොනවාද වෙනස්කම්? ද්විබීජපත්‍රී ශාක කඳේ කැම්බියම් පටකයේ තියෙනවා. ඒක බීජපත්‍රී ශාක කඳේ කැම්බියම නැත. දුඩස්තර කොපුව කොහොමද? ද්විබීජපත්‍රී වල සනාල කලාප වලට පිටතින්. සනාල කලාප වලට පිටතින් දුඩස්තර කොපුව තියෙනවා. ඒක් බීජපත්‍රී වල සනාල කලාප වටා. සම්පූර්ණ සනාල කලාපයෙන් වට කරගෙන තියෙනවා. සනාල කලාප වටා දුඩස්තර කොපුව තියෙනවා. දැන් මේවා කලින් පස්සම රූප ඇඳලා ඔක්කොම කතා කරා. හරි. තාමනාද? ද්විබීජපත්‍රී ශාක කඳේ සනාල කලාප පූරක පටකයේ පුරා විසිරලාද තියෙන්නේ නැත්නම් වලයාකාරව නිශ්චිත පිහිටීමකද ඉන්නේ? වලයාකාරව. සනාල කලාප වලයාකාරව ඇත. සනාල කලාප පූරක පටකයේ පුරා ව්‍යාප්ත වී ඇත. හරි. ළමයි පූරක පටකයේ බාහිකයයි මජ්ජාවය ලෙස බෙදෙන්න නම් මොකද්ද තියෙන්න ඕනි? පූරක පටකයේ බාහිකයයි මජ්ජාවය ලෙස ගානට බෙදෙන්න නම් මොකද්ද වෙන්න ඕනි? සනාල කලාප නිශ්චිත පිහිටුමක තියෙන්න ඕනේ නේද? මොකද සනාල පටක වලට පිටතින් තියෙන පූරක පටකය කියනවා බාහිකය. සනාල පටක වලට ඇතුලෙන් තියෙන පූරක පටකය කියනවා මොකද්ද? මජ්ජාව. එහෙම සනාල පටක වලට පිටතයි ඇතුළතයි කියලා වෙන් කරගන්න සනාල කලාප නිශ්චිත පිහිටුමක තියෙන්න ඕනේ. දැන් මෙයාගේ නිශ්චිත වලයාකාර පිහිටුමක තියෙනවා. ඒක නිසා ද්විබීජපත්‍රී වල පූරක පටකය බාහිකය හා මජ්ජාව ලෙස විභේදනය වී ඇත. බාහිකය හා මජ්ජාව ලෙස විභේදනය වෙලා තියෙන බෙදිලා තියෙන්නේ. හැබැයි ඒක බීජපත්‍රි වල සනාල කලාප ළමයි නිශ්චිත පිහිටුමක නැහැනේ. සනාල පටකේ පුරා තියෙනවනේ. පූරක පටකේ පුරා තියෙනවනේ. එතකොට මෙයාගේ පූරක පටකයට පිටත ඇතුළත කොහෙද කියලා කියන්න බෑ. පූරක පටකය විභේදනය වී නැත. බාහිකය හා මජ්ජාව ලෙස බෙදිලා නැහැ. හරිද? ඔයයන් ඕනි දෙකක් සංසන්දනය කරන්න තියෙන්නේ. හරි. පහත සෛල වර්ග දෙකෙහි පිහිටීම ඉනිමු දුස්තරේ ළමයි.
උඩු අපි චර්මයට වහාම පහළයි. උඩු අපි චර්මයට වහාම පහළයි. සයිවර මුදුස්තරයේ කොහෙද තියෙන්නේ? ඉනි මුදුස්තරය හා යටි අපි චර්මය අතර. ඉනි මුදුස්තරය හා යටි අපි චර්මය අතර. පූටිකාවක් ඇඳ පාලක සෛල වල බිත්ති නිවැරදිව ලකුණු කරන්න. මෙන්න පාලක සෛල දෙක. මේකට කියනවා මොකද්ද? පිටත සෙලියුලෝස් බිත්තිය. මේකට මොකද්ද කියන්නේ? ඇතුළු සෙලියුලෝස් බිත්තිය. ඔය අදිද්දි මේක පිටත සෙලියුලෝස් බිත්තියද ඝනකමින් වැඩි, ඇතුළු සෙලියුලෝස් බිත්තියද ඝනකමින් වැඩි? ඇතුළු සෙලියුලෝස් බිත්තිය ඝනකමින් වැඩි. මෙයා ඝනකමින් වැඩි. ඒ කියන්නේ යාගේ ප්‍රත්‍යස්ත බව අඩුයි. මෙයා ඝනකමින් අඩුයි. ඒ කියන්නේ යාගේ ප්‍රත්‍යස්ත බව වැඩි. දැන් උත්තරයද ලකුණු කරන්න ඕනේ මේකේ. නෑ පාර්ශ්වික බිත්ති ලකුණු කරේ නෑනේ. මෙන්න මේ පාර්ශ්වික බිත්ති මත තැම්පත් වෙලා තියෙනවා සෙලියුලෝස්. මේ මැත් සෙලියුලෝස් තියෙන්නේ මේවට මොනවද කියලාද කියන්නේ? සෙලියුලෝස් ශුද්ධක දිටි. මේවා ප්‍රත්‍යස්තයිද අප්‍රත්‍යස්තයිද? සෙලියුලෝස් ශුද්ධකෙන්ති ගත්තොත් පාර්ශ්වික බිත්තිය තියෙනවා කෙලින්ම අප්‍රත්‍යස්තයි. අප්‍රත්‍යස්තයි. මේවා ප්‍රත්‍යස්තයි. ඇතුළු බිත්තියයි පිටත බිත්තියයි ප්‍රත්‍යස්තයි. හැබැයි මෙයාගේ ප්‍රත්‍යස්ත බව අඩුයි ඝනකම් වැඩි නිසා. මෙයාගේ ප්‍රත්‍යස්ත බව වැඩි. මේවා කෙලින්ම අප්‍රත්‍යස්තයි. ඒක නිසා කොයි වෙලාවකවත් මෙහෙට පරිමාණ වැඩි වෙන්න පුළුවන්ද පූටික පාලක සෛලේ? බෑ අනිවාර්යයෙන්ම මේ දෙපැත්තට විතරයි යදෙන්න පුළුවන්. මේ බිත්ති විතරයි ප්‍රත්‍යස්ත. මේ බිත්ති අප්‍රත්‍යස්ත. හරි. ෆ්ලෝයම පරිසංක්‍රමණයේදී පළමු පියවර කුමක්ද? ෆ්ලෝයම් පරිසංක්‍රමණයේ පළමු පියවර මොකක්ද මොයාට හිතෙන විදියට? ඈලමයි. අර ප්‍රභවය කියන්නේ සීනි නිපදවන තැනනේ. සීනි නිපදවපු තැන ඉඳන් පෙනෙන නලයක කියලා දෙන එකට. ඔකට මොකක් කියලාද කියන්නේ? ෆ්ලෝයම් බැර කිරීම. ෆ්ලෝයම් බැර කිරීම. හරි. ඊළඟ ප්‍රශ්න දෙක කරද්දි මේ කරලා තිබුණේ නැහැ නේද මේ උත්සේදනය අපි. දැන් දන්නවනේ නිශ්චල වාතයේදී එක් සම්පූර්ණ විසරණ කවචයක් ඇතිවන්නේ කෙසේද? මං කියවර එක මේ හැම පූටිකාවක් ගාම තියෙන මේ වගේ අර්ධ වෘත්තාකාර විසරණ කවච ටික එකතු වෙලා තුනී පටලයක් හැදෙනවා කියලා ජල පටලයක්. අන්නේ පටලයට තමයි සම්පූර්ණ විසරණ කවචයක් කියලා කියන්නේ. සම්පූර්ණ විසරණ කවචයක් හැදෙන්නේ කොහොමද එහෙනම්? විසරණ කවච එකිනෙක අතිපිහිට වී. එකිනෙක සම්බන්ධ වෙලා. යාබද විසරණ කවච අතිපිහිට වී. හරි. විසරණ කවචයක ඝනකම තීරණය කළ හැකි සාධක දෙකක් මොකද්ද? විසරණ කවචයක ඝනකම තීරණය කරන්නේ සුළඟේ වේගයයි පත්‍රයේ මත පිට ව්‍යුහ ලක්ෂණ. ඒ කියන්නේ කටු තියෙනවද බූව තියෙනවද ඒ වගේ. සුළඟේ වේගය හා පත්‍රයේ මත පිට ව්‍යුහ ලක්ෂණ. හරි. ළමයි සනාල කැම්බීමේ ප්‍රධාන සෛල වර්ග දෙකයි. ද්විතීක වර්ධනයෙන් ප්‍රශ්න අහන්නේ මොකද්ද සෛල වර්ග දෙක? දිගටි මෞලිකයි කෙටි මෞලිකයි. කෙටි මෞලික වල කෘත්‍ය මොකද්ද? සනාල කිරණ සාදලා ද්විතීක සෛලමයි ද්විතීක වලමයි සම්බන්ධ කරනවා. ඔයයන් අහන්නේ දිගටි මෞලික වල කෘත්‍ය මොකද්ද? ඒ කියන්නේ ශාකයේ මහත් වෙද්දී අලුතෙන් සෛලම් පටකයි ෆ්ලෝයම් පටකයි හදනවනේ. අපි වලට ද්විතීක සෛලම් ද්විතීක ෆ්ලෝයම් කියන්නේ. ඔන්නේ සෛලම් පටකයි ෆ්ලෝයම් පටකයි හදනවනේ සෛල වර්ග ටික හදන්නේ කවුද? දිගටි මෞලික. සෛලම හා ෆ්ලෝයම් පටකයේ සෛල වර්ග සෑදීම. සෛලම හා ෆ්ලෝයම් පටකයේ සෛල වර්ග සෑදීම. ඊළඟ එක බලන්න මේ ආලෝකයේ උඩින් එනවා. ආලෝකයට සිරස්ව පිහිටන්නේ. ඒ කියන්නේ මේ ආලෝකයට සිරස්වද තිරස්වද මෙහෙම තියනවා නම් පත්‍රේ. තිරස්වනේ. ආලෝකයට සිරස්ව පිහිටනවා කියන්නේ මොකද්ද? මෙහෙම. මේකේ වැදගත්කම මොකද්ද? මට කියනකො මෙහෙම තියෙද්දි පත්‍ර තලය කියන්නේ අල්ලේ තලය ගත්තොත් මේ ටික තමයි මේ අල්ලන ටික තමයි අල්ලේ තලය. පත්‍රේත් ඒ වගේ අල්ලන ටිකක් තියෙන්නේ. පත්‍ර තලය. පත්‍ර තලයට වැඩිපුර ආලෝකය ලැබෙන්න පුළුවන්ද? දැන් මෙහෙම තියෙද්දි ළමයි පත්‍ර තලයට වැටෙන ආලෝක ප්‍රමාණය අඩුයි. ඒ කියන්නේ ඔයා තේරුම් ගන්න ඕනි මේ සැකැස්මේදී පත්‍ර තලයට පතිත වෙන ආලෝක ප්‍රමාණය අඩුයි. ඒකේ වාසියකුත් තියෙනවා අවාසියකුත් තියෙනවා. වාසිය තමයි අහන්නේ. අවාසිය මොකද්ද? ඉතින්කො බාහිර පරිසරයේ ආලෝකය අඩුයි. සෙවන සහිත පරිසරයක්. එහෙනම් මේ ශාක පත්‍රය මගින් අවශෝෂණය කරන ආලෝක ප්‍රමාණය අඩුයිද වැඩිද? අඩුයි ළමයි. සූර්යාගෙන් එන ආලෝක ප්‍රමාණයත් අඩුයි. මෙහෙම තීති පත්‍ර තලයට ආලෝකය වැටෙන්නේ නැහැ. එහෙම වුණාම අවාසි. වාසිය මොකද්ද? නියං තත්වයකදී වාසි. නියංගයක් කියන්නේ අධික ආලෝක ප්‍රමාණයක් වෙනවා. ඒ අධික ආලෝකයේ පත්‍ර තලයට වැහෙනොත් පත්‍ර තලය විනාශ වෙනවා.
හැබැයි මෙහෙම සැකැස්මේදී පත්‍ර තලයට ආලෝක වෙන්න පුළුවන් ප්‍රමාණය අඩුයි. ඒකට එතකොට වාසී තමයි ලියන්න ඕනේ. මෙහෙම ලියමු. ත්‍රිව්‍ර ආලෝක තත්ත්වවලදී ත්‍රිව්‍ර ඒ කියන්නේ අධික කියන එක ත්‍රිව්‍ර ආලෝක තත්ත්වවලදී පත්‍ර තලයට හානිය අවම වීම පත්‍ර තලයට සිදුවන හානිය අවම වීම. හරි. ABA නිපදවන ශාක කොටස් මට මුලින්ම ABA වලින් මොකද්ද කරන්නේ? ABA වලින් කරන්නේ අපිටර්මීය සෛලයේ ඉඳන් පාලක සෛලයට K+ එවන එකද? පාලක සෛලයෙන් අපිටර්මීය සෛලයට K+ දෙන එකද? පාලක සෛලයෙන් ඉවත් K+ එළියට ඉවත් කරන එකනේ කරන්නේ. ABA නිපදවන්නේ කවුද කියලා අහන්නේ කවුද? ශාක මුල් හා පත්‍ර. ABA නිපදවන්නේ ශාක මුල් හා පත්‍ර. හරි. ළමයිලාක A කියලා ස්ථානයක් තියෙනවා කියලා හිතන්න B කියලා ස්ථානයක් තියෙනවා කියලා හිතන්න මේ විසරණේ තේරුම් ගන්න ඕනි. මේ A කියන ස්තරේ මොකක් හරි ද්‍රව්‍යයක සාන්ද්‍රණය වැඩි කියලා හිතන්න. හිතන්න සීනි අණු ටිකක් තියෙයි කියලා. මෙතන සීනි අණු මෙච්චරක් තියෙනවා. B කියන ස්ථානයේ සීනි අණු මෙච්චරයි තියෙන්නේ. මට කියන්නේ අණු වල සාන්ද්‍රණය වැඩි කොතනද A වලද B වලද? A වලනේ. A වල සාන්ද්‍රණය වැඩි. B වල සාන්ද්‍රණය අඩුයි. විසරණය සිද්ධ වෙන්නේ සාන්ද්‍රණය අඩු තැන ඉඳන් වැඩි තැනටද වැඩි තැන ඉඳන් අඩු තැනටද? සාන්ද්‍රණය වැඩි තැන ඉඳන් අඩු තැනට තමයි විසරණය සිද්ධ වෙන්නේ. එහෙනම් විසරණය නිර්වචනය අනිවාර්යෙන් කියලා තියෙනෝනේ සාන්ද්‍රණය වැඩි තැන ඉඳන් අඩු තැනට වෙන්නේ කියන එක. හරිද? දැන් මේ අණු නිකම්ම දෙන්නේ චලනය වෙමින් දෙන්නේ. අණු චලනය වෙමින් ඉන්නේ. එකම දිශාවටද චලනය වෙන්නේ නැත්නම් මේ අණු එක එක පැතිවලට චලනය වෙන්න පුළුවන්ද? ඈ ළමයි අණු එකම දිශාවටද චලනය වෙන්නේ නැත්නම් එක එක පැතිවලට චලනය වෙන්න පුළුවන්ද? එක එක පැතිවලට චලනය වෙන්න පුළුවන්. එක එක පැතිවලට අණු චලනය වෙනවා නම් අපි ඔකට කියනවා මොකද්ද? අණු වල අහඹු චලනයක් සිද්ධ වෙන්නේ. අහඹු චලනයක් සිද්ධ වෙන්නේ. ළමයි එක එක පැතිවලට චලනය වුණාට මේගොල්ලන්ට හිතෙන පැත්තට යන්න පුළුවන්ද? අනිවාර්යයෙන්ම මේගොල්ලෝ කොහෙට මේ අහඹු චලනයක් කියන්නේ එක එක පැතිවලට චලනය වෙන්නේ. කොයි පැත්තට චලනය වුණත් ගමන් කරන්නේ හැම වෙලාවෙම කොහෙද? සාන්ද්‍රණය අඩු තැනට. කියන්නේ අණු අහඹු චලනයක ඉන්නේ අණු එක එක පැත්තට චලනය වෙනවා. හැබැයි ගමන් කරන්නේ නිවැරදි දිශාවකට. මේ අණුව මේ පැත්තට චලනය වී මෙහෙට යනවා. මේ අණුව මේ පැත්තට චලනය වී මෙහෙට යනවා. කොහෙට චලනය වුණත් යන්නේ නිශ්චිත දිශාවකට. සාන්ද්‍රණය අඩු තැනටම තමයි. හරිද? ඕක ලියවෙන්න ඕනෙත්. මෙහෙම ලියමු. වෙනත් කිසිදු බාහිර බලයක් නොමැතිව වෙනත් කිසිදු බාහිර බලයක් නොමැතිව ද්‍රව්‍ය අණුවල සිදුවන අහඹු චලනය නිසා සාන්ද්‍රණයේ වැඩි ස්ථානයේ සිට සාන්ද්‍රණයේ අඩු ස්ථානයේ දක්වා අණු චලනය හරි ළමයි විසරණය පටල හරහා වෙන්න පුළුවන්ද බැයිද? පටල හරහා වෙන්න පුළුවන්. හැබැයි විසරණය පටලයක් හරහා වෙනවා නම් අනිවාර්යෙන් මේ පටලේ මොකක් වෙන්න ඕනිද? පාරගම්මේ පටලයක් වෙන්න ඕනි. උදාහරණයක් කියන්නම යෝකට ප්ලාස්ම පටලය හරහා ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ් ගමන් කිරීම. දැන් ප්ලාස්ම පටලය අර්ධ පාරගම්මෙන් ළමයි. ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ් වලට මොකද්ද වෙන්නේ? පාරගම්ම. හරිද? ඔක ලියන්න තියෙන ඔක්සිජන් හා කාබන් ඩයොක්සයිඩ් ප්ලාස්ම පටලය හරහා විසරණය. හරි සෛලයකට ලබාගත හැකි උපරිම පීඩන විභවය එම සෛලයේ ද්‍රාව විභවයේ ධනාගය බව ඔප්පු කර පෙන්වන්නලු. තමයි මේ
මට කියන්න සෛලයකට ඇති වෙන්න පුළුවන් උපරිම පීඩනය ඇති වෙන්න නම් මේ සෛලයට ගමන් කරන්න ඕනේ උපරිම ජලය ගමන් කරන්න ඕනේද නැද්ද? උපරිම ජලය ගමන් කරන්න ඕනේ. ඒ කියන්නේ මේ ලෝකේ තියෙන උපරිම ජල විභවය ගන්න ඕනේද නැද්ද? ඒ කියන්නේ මේක ඇතුළට ගමන් කරන්න පුළුවන් උපරිම ජලය ගමන් කරලා තියෙනවා කියන්නේ මෙයාගේ ඇතුළේ ජලය උපරිමයි නේද? ජලය උපරිමයි. ඒ කියන්නේ ජල විභව සමීකරණයට අනුව ψW සමානයි ψS ධන ψP. මොකක් හරි සෛලයක් ඇතුළට ගමන් කරන්න පුළුවන් උපරිම ජලය ටික ගියාට පස්සේ තමයි එයාගේ උපරිම පීඩනය හැදෙන්නේ. උපරිම ජලය යනවා කියන්නේ මෙයාගේ ජල විභවය උපරිම වෙලා තියෙන්න ඕනේ. උපරිම ජල විභවය යගේ කීයද? බිඳුවයි. මේක බිඳුවයි වෙන්නම් ψS ψP මොකක් වෙන්න ඕනේද? ψP ධනාගයක් ළමයි. ඒ කියන්නේ ψS ඍණාගයක්නේ. ඍණ 700 කියලා හිතන්න. මේක බිඳුව වෙන්නම් ψP මොකක් වෙන්න ඕනේද? ධන 700 වෙන්න ඕනේ. එතකොට මේ දෙනා කැපිලා ගිහලා බිඳුව වෙනවා. හරිද? ඕක ඔප්පු කරලා පෙන්නන්න තියෙන්නේ. බිඳුව සමානයි ψS ධන ψP. එහෙනම් මේක එක පැත්තට ආවට පස්සේ ψS සමානයි ψP. හරි. ඕක ඔප්පු ගන්න තියෙන්නේ. අර තේරුම් ගන්න ඕනේ සෛලයක තුල උපරිම පීඩනය ගොඩගෙන නම් උපරිම ජලයේ ප්‍රමාණය ගිහිලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ මෙයාගේ තියෙන්න පුළුවන් උපරිම ජලයේ ප්‍රමාණය කියන්නේ ජල විභවයේ උපරිම වෙන්න. බිඳුව වෙන්න ඕනේ. බිඳුව වෙන්න නම් ψS ψP මොකක් වෙන්න ඕනේද? සමාන වෙන්න ඕනේ. මොකද ψS කියන්නේ ඍණාගයක් ψP කියන්නේ ධනාගයක්. මේ දෙක සමාන වුණාම තමයි බිඳුව වෙන්නේ. හරි. අන්තස්චර්මයේ ඇති කැස්පාරියන් පටිගතකම් දෙකක්. මොනවාද ළමයි? අර ඇපෝප්ලාස්ට් මාර්ගය අවහිර කරන්නේ වැදගත්කම් මොකද්ද? විෂද්‍රව්‍ය ඇතුල් වෙන්න පුළුවන්ද? බෑ. එහෙනම් පළවෙනි එක ලියන්න විෂද්‍රව්‍ය සනාල පටකයට ඇතුළු වීම වැළැක්වීම. විෂද්‍රව්‍ය සනාල පටකයට ඇතුළු වීම වැළැක්වීම. ළමයි ඔය කැස්පාරියන් පටිගෙන් මුලේ සනාල පටකයේ පැත්තට තියෙන ඇපෝප්ලාස්ට්යට මොකක් කියලාද කියන්නේ? කැස්පාරියන් පටිගෙන් මුලේ සනාල පටක පැත්තට තියෙන ඇපෝප්ලාස්ට්යට සනාල ඇපෝප්ලාස්ටය පාංශු ද්‍රාවණයේ පැත්තට තියෙන එකට බාහික ඇපෝප්ලාස්ටය. බාහික ඇපෝප්ලාස්ටය සනාල ඇපෝප්ලාස්ටය වෙන් කරන්නේ කවුද? අන්තස්චර්ම. බාහික ඇපෝප්ලාස්ටය හා සනාල ඇපෝප්ලාස්ටය වෙන් කිරීම. හරි. ළමයි කැස්පාරියන් පටිගේ ඇත්තටම කෘත්‍යයන් තුනක් තියෙනවා. අනිත් එක මොකද්ද? අපි අනිත් එක තාම හරියට සම්පූර්ණ කරගෙන අපි බිඳු දෙන්නේ නවත්තලා තියෙන්නේ. බිඳු දෙයේදී කිව්වේ නැද්ද කැස්පාරියන් පටිගේ වැදගත්කම? අපි තාම නෝට් එක සම්පූර්ණ කරේ නැහැ. බිඳු දෙයේදී මොකද්ද කියන්නේ? අර මුලේ සෛලමට ගිය ජලය හා කණජ ආපහු එන්න පුළුවන්ද? එන්න බෑනේ කැස්පාරියන් පටින් ආපහු පසට එන්න දෙන්නේ නැහැ. ඒතර මුලේ සෛලම තුල කණජ සාන්ද්‍රණය වැඩි වෙලා ජල විභවය අඩු වෙනවා. ඒත් හැම වෙලාවෙම පාංශු දාන ඉඳන් ඇතුළට යනවා. අන්න. ඒකත් අපි බිඳු දෙක නෝට් එක සම්පූර්ණ කරාම බලමු එකේ තව එකක් තියෙනවා නේද? බිඳු දෙකේ දායකත්වයක් තියෙනවා. දැන්ට ওই දෙක දාගන්න. හරි. ප්‍රභවය කියන්නේ ආහාර නිපදවන තැන, අපායනය කියන්නේ ආහාර සංචිත කරන තැන. ප්‍රභවයේ ඉඳන් අපායනයට මේ ආහාර එන්නේ මොන ක්‍රමයේ ඔස්සේද? ඈ ප්‍රභවයේ ඉඳන් ආයනයට පෙනේන නල ඒකකයේ ඔස්සේ ආහාර එන්නේ මොන ක්‍රමයේ ඔස්සේද? තොග ප්‍රවාහයේ ඔස්සේනේ. මට කියන්න මේ ෆ්ලෝයම් පරිසංක්‍රමණ ක්‍රියාවලිය ධන පීඩනයක්ද ඍණ පීඩනයක්? ඍණ පීඩන ක්‍රියාවලියක්ද? ඒ කියන්නේ මොකක් හරි ක්‍රියාවලියකදී මුලින්ම වෙන්නේ ධන පීඩනයක් ඇති වෙන එක නම් අපි ඒකට කියනවා ධන පීඩන අනුක්‍රමණයක් ඔස්සේ සිද්ධ වෙන්නේ. මොකක් හරි ක්‍රියාවලියක් වෙද්දී මුලින්ම සිද්ධ වෙන්නේ පීඩනයේ අඩුවීම නම් ඍණ පීඩන අනුක්‍රමණය. ඍණ පීඩන අනුක්‍රමණයක් වෙන්නේ කොහෙද? රසෝද්ගමනයේදී. ඍණ පීඩන අනුක්‍රමණයක් නම් අපි කියන දේ ආතතියක් තියෙනවා. ධන පීඩන අනුක්‍රමණය නම් අපි කියන දේ පීඩනයක් තියෙනවා. හරිද? තොග ප්‍රවාහයක් ලෙස එන්නේ. එන්නේ ධන පීඩනයක් ලෙසනේ. වේගය කොච්චරයිද? ප්‍රභවයේ ඉඳන් අපායනයට ප්‍රමීය විෂය තොග ප්‍රවාහයක් ලෙස ධන පීඩනයක් යටතේ එන වේගය පැයට මීටර 1යි. පැයට මීටර 1ක වේගකින් එන්නේ. අන්න පීඩන ප්‍රවාහය කියන්නේ මොකද්ද? ප්‍රභවයේ ඉඳන් අපායනයට ප්‍රෝමීය විෂය පැයට මීටර 1ක වේගයෙන් ධන පීඩනයක් යටතේ තොග ප්‍රවාහයක් ලෙස එන එක. පීඩන ප්‍රවාහය කියන්නේ ඕක ලියන්න මෙහෙම. ෆ්ලෝයම විෂය ප්‍රභවයේ සිට අපායනයට පැයට මීටර් 1ක වේගයෙන්
තොග ප්‍රවාහයක් ලෙස තොග ප්‍රවාහයක් ලෙස ධන පීඩනයක් යටතේ ගමන් කිරීමයි. ධන පීඩනයක් යටතේ ගමන් කිරීමයි. හරි. ළමයි දිලීර. දැන් මේ ආවාර කියන එක තියෙන්නේ බහුසෛලික දිලීරවල. ඔය බහුසෛලික දිලීර ළමයි සංසෛලික වල දකින්න බෑ. සෛල ටික සෛල බිත්ති වලින් වෙන් වෙලා තියෙනවනේ. මෙන්න බහුසෛලික දිලීරයක් සෛල හතරකින් හැදිච්චි. සෛල බිත්ති වලින් වෙන් වෙලා තියෙනවා. ඔන්නේ සෛල බිත්ති වලට තමයි ආවාර කියලා කියන්නේ. මේ සෛල බිත්ති වල සිදුරු තියෙනවද නැද්ද ළමයි? සිදුරු තියෙනවා. ඔයාගෙන් අහන්නේ සිදුරු වල වැදගත්කම. මොකද්ද වැදගත්කම? මේ සෛලයේ තියෙන න්‍යෂ්ටිය රයිබෝසෝම් වගේ ව්‍යුහ වලට මේ සිදුරු ඔස්සේ අනිත් එකට යන්න පුළුවන්. අන්න සෛල අතර න්‍යෂ්ටිය රයිබෝසෝම් වගේව හුමාරු කරන්න මේ සිදුරු. සංසෛලික ආකාරවල මේවා දකින්න පුළුවන්ද? සංසෛලික ආකාරවල බිත්ති තියෙනමයි. ඒක සෛලික වල දකින්න පුළුවන්ද? ඒක සෛලික කියන්නේ කොහොමත් තනි සෛලය. මෙහෙම ලියන්න. මයිටොකොන්ඩ්‍රියම රයිබෝසෝම න්‍යෂ්ටිය වැනි ඉන්ද්‍රියකාවල චලනය. මයිටොකොන්ඩ්‍රියම රයිබෝසෝම හා න්‍යෂ්ටිය වැනි ඉන්ද්‍රියකාවල චලනය. හරි. ළමයි නිඩාරියාවන්ගේ ප්‍රධාන දේහ විලාස කීයක් තියෙනවද? දේහේ හැඩ කීයක් තියෙද? දෙකයි. එකක් බුහුබාකාරය අනිත් එක මෙඩූසාකාරය. ළමයි සමහර නිඩාරියාව ඉන්නවද මේ දෙකම පෙන්වන අය ජීවන චක්‍රයකදී? කියන්නේ ටික කාලයක් බුහුභාවෙක් වගේ ඉඳලා ටික කාලයක් මෙඩූසා වගේ ඉන්න අය ඉන්නවද? ළමයි එහෙමයි ඉන්නවා. ජීවන චක්‍රය දෙකම පෙන්වන අය ඉන්නවා. මේ දෙකේ වෙනස්කම්. බුහුභාවන්ගේ හැඩය මොකද්ද? සිලින්ඩර් ආකාරයි. සිලින්ඩර් ආකාර හැඩයක් මෙඩූසාවන්ගේ පැතලි දේහයක්. පැතලි දේහයක්. සාමාන්‍ය බුහුභාවන් ළමයි ඉන්නේ උපස්තරයකට ඇලී ජීවත් වෙන්නේ. මෙඩූසාවන් සාමාන්‍යයෙන් නිදලි වාසී වෙන්නේ. උපස්තරයකට ඇලිලා ජීවත් වෙන්නේ බුහුභාවන්. හයිඩ්‍රා වගේ කෙනෙක් උපස්තරයකට ඇල්ලලා. මේගොල්ලෝ සාමාන්‍යයෙන් නිදලි වාසී වෙන්නේ. ඔය වෙනස්කම් දෙක. හරි. පහත ලක්ෂණ සඳහා ගැළපෙන වංශය. ළමයි ඔය ඛණ්ඩනය කියන්නේ මොකද්ද? දේහයේ කොටස් වලට බෙදිලා තියෙනවා නම් අපි කියනවා ඛණ්ඩනය. ඒ බෙදිලා තියෙන කොටස් ඔක්කොම සමානයි නම් ඒකට මොකක් කියලාද කියන්නේ? සත්‍ය ඛණ්ඩනය. බෙදිලා තියෙන කොටස් ටික සමාන නැත්තම් ව්‍යාජ ඛණ්ඩනය. ප්‍රතිහෙල්මින්තස්ලාගේ ළමයි ඛණ්ඩනයක් තියෙනවද? අර ටීනියා වගේ කෙනෙක් බෙදිලා තියෙන්නේ හැබැයි සත්‍ය ඛණ්ඩනයක්ද ඒක? සත්‍ය ඛණ්ඩනයක් නෑ. හැබැයි බෙදිලා තියෙන්නේ සත්‍ය ඛණ්ඩනයක් නෑ. මොකද කොටස් අසමානයි. සත්‍ය ඛණ්ඩනයක් දැක්කේන එක ප්‍රතිහෙල්මින්තස්. බහුතරයේ කරදියේ නිදලි වාසී. බහුතරයක් කරදිය වාසී කියලා අපි නිඩාරියාවන්ටත් කිව්වා, නෙමටෝඩාවන්ටත් කිව්වා, මොලුස්කාවන්ටත් කිව්වා. හැබැයි බහුතරයක් කරදියේ නිදලි වාසීන් කරදියේ නිදහසේ ඉන්නවා කියලා කිව්වේ නෙමටෝඩාව. නෙමටෝඩාව. ස්නායු පද්ධතියේ උදරීය ස්නායු රැහැනක් හා වලයාකාර සම්බන්ධයක් කාගෙත් තියෙන්නේ? ඇනලීඩාව. ඊළඟ ප්‍රශ්නේ අහනවා ළමයි අපිචර්මය ප්‍රාථමික ශාක දේහයේ පමණක්. ඔය ප්‍රාථමික ශාක දේහය කියන එක තේරුම මොකද්ද? ප්‍රාථමික ශාක දේහය කියන එකේ තේරුම මොකද්ද ළමයි? ප්‍රාථමික වර්ධනය කියන්නේ මොකද්ද? උස යනවා. උස යන ශාකවල විතරයි අපිචර්මයේ තියෙන්නේ. ඒ කියන්නේ මේක කියනවා මහත් වෙන ඒවා නැහැලු. හරිද වැරදිද? මහත් වෙන ඒවා අපිචර්මයේ තියෙන පුළුවන්ද? බෑ. මහත් වෙන්න මොකද්ද වෙන්නේ? අපිචර්මයේ ගැලවිලා ගිහිල්ලා ඒ වෙනුවට වෙනින් එකක් හැදෙනවා. මොකද්ද? පරිචර්මයේ හැදෙනවා. එහෙනම් ඔයා ලියන්න ද්විතීක වර්ධනයේදී අපිචර්මයේ ගැලවි පරිචර්මයේ ඇතිවීම. ද්විතීක වර්ධනයේදී අපචර්මය ගැලවි පරිචර්මයේ ඇතිවීම. පරිචර්මයේ කියන ස්තරය හදන්නේ කවුරු මගින්ද ද්විතීක වර්ධනයේදී? වල්ක කැම්බීමනේ. වල්ක කැම්බීම මගින් හදනවා මොන පටකයේද? වල්ක පටකය. පරිචර්මය කියන්නේ මොකද්ද? වල්ක පටකයයි වල්ක කැම්බීමයි දෙකටම. හරි. තුවාල සුවවීමේදී මුදුස්තර දායක වන්නේ කුමක් නිසාද?
හිතන්න ශාකයක තුවාලයක් වුණා. තුවාලයක් වෙනවා කියන්නේ සෛල ටිකක් නැති වෙනවනේ. තුව වෙනවා කියන්නේ මොකක්ද එහෙනම්? ඒ නැති වෙච්ච සෛල ටික හැදෙන්න ඕනේ. මුදුස්තර වලට කරන්න පුළුවන් දෙයක කොහොමද කරන්නේ? මුදුස්තර කොහොමද නැති වෙච්ච සෛල ටික හදන්නේ? මුදුස්තර වලට පුළුවන් සුදුසු සත්ව ටික සපයලා දුන්නොත් විභාජනීය වෙලා විභේදනීය වෙන්නේ. විභාජනයේ අලුත් සෛල හැදෙන්න පුළුවන්. ඒ සෛල වලින් එතකොට තුවාලය සුව කරනවා. සුදුසු තත්ත්ව සපයා දුන් විට විභාජනය හා විභේදනය විය හැකි වීම. සුදුසු තත්ත්ව සපයා දුන් විට විභාජනය හා විභේදනය විය හැකි වීම. හරි. කෙටි මෞලිකවල පිහිටීම හා ප්‍රධාන කෘත්‍ය. තමයි කෙටි මෞලික කොහොමද තියෙන්නේ සනාල කැම්බියමිනේ. දිගටි මෞලික මෙහෙම තියෙනවා කෙටි මෞලික මෙහෙම. දිගටි මෞලික කෙටි මෞලික මෙහෙමනේ. මෙන්න මෙහෙම කඳේ මෙහෙම පහළට යන අක්ෂරයට මොකක් කියලාද කියන්නේ? ප්‍රධාන අක්ෂය. නැත්තම් කඳේ දික් අක්ෂය. කඳේ දික් අක්ෂය. දික් අක්ෂයට ලම්බකවද සමාන්තරවද කෙටි මෞලික තියෙන්නේ? දික් අක්ෂයට ලම්බකව. දික් අක්ෂයට සමාන්තරව තියෙන දිගටි මෞලික. එහෙනම් පිහිටීම ලියන්න. ශාකයේ දික් අක්ෂයට ලම්බකව. කෙටි මෞලික වල කෘත්‍ය මොකද්ද? සනාල කිරණ හදන මේ සනාල කිරණ වලින් මොනවද සම්බන්ධ කරන්නේ? ද්විතීක සෛලමයි ද්විතීක ප්‍රෝයමයි සම්බන්ධ කරන්නේ. ද්විතීක සෛලම හා ද්විතීක ප්‍රෝයම සම්බන්ධ කරන සනාල කිරණ සෑදීම. ද්විතීක සෛලම හා ද්විතීක ප්‍රෝයම සම්බන්ධ කරන සනාල කිරණ සෑදීම. හරි. ළමයි කාස්ටය කියන්නේ මොකද්ද? කාස්ටය කියන්නේ මොන ස්තරයටද? ද්විතීක සෛලම ස්තරයට. සනාල කැම්බියමෙන් හදනවනේ ශාකයක් මහත් විදි ද්විතීක සෛලම ස්තරය. ද්විතීක සෛලම කියන්නේ මොකද්ද? සෛලම් පටකේම තමයි සාමාන්‍යයි ද්විතීක කියන වචනේ දෙන්නේ. මහත් වෙච්ච හැදෙන නිසා. ඒ කියන්නේ කාස්ටය කියන්නේ සෑදෙන ද්විතීක සෛලම ස්තරය. ස්තරයක් විදිහට නැදෙන්න ළමයි. කාස්ටයේ ප්‍රධාන ආකාර දෙකයි. එකක් වසන්ත කාස්ටය, අනිත් එක ගිම්මාන කාස්ටය. වසන්ත කාලේදී සනාල කැම්බියම් මගින් හදන ද්විතීක සෛලම ස්තරයට කියනවා වසන්ත කාස්ටය. ගිම්මාන කාලේදී සනාල කැම්බියම් හදන ද්විතීක සෛලම ස්තරයට කියනවා ගිම්මාන කාස්ටය. ඔය දෙකේ වෙනස්කම්. වසන්ත කාස්ටය ලා පාටයි, ගිම්මාන කාස්ටය තද පාටයි. හරිද? දැන් මේ වසන්ත කාස්ටේ හරි ගිම්මාන කාස්ටේ හරි තියෙන්න පුළුවන් මොන සෛලද? පෙනේන නල එකක එහෙම තියෙන්න පුළුවන්ද ළමයි? සහචර සෛල එහෙම තියෙන්න පුළුවන්ද? දැන් මේ කාස්ටේ කියන්නේ මොකද්ද? ද්විතීක සෛලම. ඒක සෛලම් පටක තියෙන්නේ. ඒ කියන්නේ වාහිනී ඒකක එහෙම තමයි තියෙන්නේ. අන්න ඊළඟ වෙනස්කම් ටික වසන්ත කාස්ටේ වාහිනී ඒකක තුනී බිත්ති දරයි. ගිම්මාන කාස්ටේ තියෙන වාහිනී ඒකක ඝනකම් බිත්ති දරයි. ඝනකම් බිත්ති දරයි. වාහිනී ඒකකයේ බිත්තිය තුනී වුණාම කුහරය මොකද්ද වෙන්නේ? විශාලයිද පටුයිද? කුහරය විශාලයි. කුහරය විශාලයි. වාහිනී ඒකේ ඝන බිත්තිය ඝන වුණාම කුහරය පටුයි. මට එනම් කියන වැඩි ජල පරිමාවක් අරන් යන දායක වෙන්නේ මොන කාස්ටේද? වසන්ත කාස්ටේනේ. මොකද කුහරය විශාලයි කියන්නේ වැඩි ජල පරිමාවක්. අරකට වැඩි ජල පරිමාවක් අරන් යන්න බෑ. හැබැයි සම්දාන්නේ වැඩියෙන් සපයන්න බැයිද? වැඩි ශක්තිමත් බවක් සැපයුවා කි. මොකද මේ වාහිනියක් වල බිත්තිය ඝනකම් ලිග්නින් වැඩි. ඒ ලිග්නින් වැඩි වෙන්න නිසාම තමයි තද පාට වෙන්නේ. හරිද? හොඳ තේරුම් ගන්න ඕනේ මේ කාස්ට් කියන්නේ සයිලම් පටක. ඒතකොට වාහිනියෙම තමයි තියෙන්නේ. පූටිකා ක්‍රියාකාරීත්වයට බලපාන සාධක දෙකක්. පූටිකා ක්‍රියාකාරීත්වයට බලපාන සාධක තුන මොනවද? අපිටර්මී සෛලවල ඉඳන් පාලක සෛලයට K+ එන්නේ මොනවද තිබ්බොත්ද? ආලෝකය තිබ්බොත්නේ. එහෙනම් ආලෝකය. අනිත් එක සාමාන්‍යයෙන් පූටිකාවක් දවල්ට ඇරෙන්නයි රැයට වැහෙන්නේ. අපි එකට කියනවා පූටිකාවක දෛනික රිද්මේ පාලනය කරනවා. ඒ කියන්නේ දවල්ට විවෘත වෙන එකයි රැයට වැහෙන එකයි. ওই දෛනික රිද්මේ පාලනය කරන්නේ පූටිකාවල බිත්ති ඝන වීම. බිත්තිවල ඝනකම කියන ඕක කරනවා පූටික පාලක සෛලවල අභ්‍යන්තර ගටිකාව. අන්න ඊළඟ පාලක සෛලවල අභ්‍යන්තර ගටිකාව. ඒ කියන්නේ අභ්‍යන්තර සැකැස්ම කියන එක. හරි අභ්‍යන්තර ගටිකාව. ඊළඟ එක අදක් පූටික කුටීරේ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය.
පූටිකා විවෘත වෙන්නේ අදක් පූටික කුටීරයේ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය අඩු වුණාමද වැඩි වුණාමද? පූටිකා විවෘත වෙන්නේ අදක් පූටික කුටීරයේ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය අඩු වුණාම. හරි. තව ළමයි සුළඟ නියඟේ වගේ පාරිසරික ආතත්ත්ව ගන්න පුළුවන්. හරි. සුළඟ උෂ්ණත්වය නියඟේ වැනි පාරිසරික ආතති. හරි. බලන්න මේ පොයින්ට් 40යි. 2.5න් ගුණ කරගන්න තියෙන්නේ. 100න් 80කට වැඩියෙන්වත් තියෙන අය කවුද ඉන්න ළමයි ප්‍රශ්නෙට? ලකුණු 80ක්. 60කට වැඩියෙන්වත් ළමයි. හරි. ස්ට්‍රක්චර්ඩ් එකේ ලකුණු ටික එකතු කරලා හරියද බලන්න. එසේම ලකුණු එකතු කරලා දැන් ලකුණු හදන විදිහ තේරෙනවද ළමයිනේ? ඔය පේපර් එකට ලකුණු 35න් එන්නේ කොහොමද කියලා තේරෙනවනේ? කොහොමද එන්නේ ළමයි? එක ස්ට්‍රක්චර්ඩ් එකකට 100යිනේ ළමයි. එතකොට ස්ට්‍රක්චර්ඩ් 4ට 400යි 400 බෙදෙනවා 20න්. එතන ලකුණු 20යි. එසේ එකකට ළමයි ඔය 150 න්නේ බලලා තියෙන්නේ. ඒක බෙදෙනවා ආයෙ 20න්. එතකොට එක එසේකට 7.5යි. එසේ දෙකටම ලකුණු 15යි. හරිද? බලන්න ලකුණු එකතු කරලා මේව හරියද කියලා බලන්න. එසේ දෙක තවදුරටත් බලන්න.